नाम साधु 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 नमस्कार बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि සුජනිතාදිස්ථානයට මේ විදිහට කියන්න මම සතුන් නොමරමි සොරකම් කිසිත් නොකරමි දුසිරිතෙන් දුරු වෙමි බොරු බසින් මත්පැනින් වැළකෙමි හොඳයි සාදු කියන්න ඒ දුර්ලෝකාග්‍ර සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත මහා ගුණ කඳට උතුම් වූ සී සද්ධර්ම රත්නයේ අනන්ත මහා ගුණ කඳට උතුම් අෂ්ටාර පුද්ගල මහා සංඝ රත්නයේ අනන්ත මහා ගුණ කඳට මාගේ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ අද්විතීය වූ අසම සම වූ මහා නමස්කාරය වේවා කියන අදිස්ථානයෙන් අපි හැමෝම නමස්කාරය කියමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. හොඳයි දැන් වාඩි වෙන්න පුළුවන්. හොඳයි අද දවසේ මේ පින්නා සියලු දෙනාම මේ නිවසට එකතු පහදු වෙලා විශේෂ පින්කමක් සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මැයි මාස 24 අද දිනට යෙදෙන 49 වන ජන්මදිනය නිමිති කරගෙන ඒ විලාසා සජීවී තලගල මේ මහත්මියට ආශිර්වාද කිරීම කියන කාරණා මුල් කරගෙන සුජීව රත්නසේකර මේ මහත්මයා හේෂක රත්නසේකර පුතුණුවන් විශ්ව රත්නසේකර දියණිය අකිල වෙත්තසිංහ බෑණනුවන් වයලට් කොස්තා මෑණියන් රෝහිණී තරංගම මේ මෑණියන් ප්‍රදාන කරගෙන ඒ පවුලේ සෑම සියලු දෙනාත් ඒ වගේම අජිත් රත්නසේකර මහත්මයා ලලිත් වෙත්තසිංහ මහත්මයා විනාල් තලගල මහත්මයා ඒ වගේම රංජිත් පෙරේරා අසීල වඩුගේ කියන මේ සහෝදර පිරිසට මිහිරාණි මිහිරිනි තලගල මහත්මිය නිලන්ති රත්නසේකර මහත්මිය මధు වෙත්තසිංහ මහත්මිය ශිරෝමා දේවනාරායන මහත්මිය මංජුලා රාජසේකර මහත්මිය කියන මේ සහෝදරියන් පිරිසත් ඒ වගේම ඥාති හිතවත් කල්යාණ මිත්‍ර පිරිස එකතු පහතු කරගෙන විශේෂයෙන් විලාසා තලගල මහත්මිය ප්‍රදාන පෞගේ සීල දෙනාටත් පැමිණ සිට සියලු දෙනාටත් මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වී උතුම් සෝවාන් ඵලයටපත් වීමට සියලු හේතු වාසනා උදා වේවා කියන අදිෂ්ඨානයෙන් මේ පින්කම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන් මියගිය දිනසේන රත්නසේකර ආදරණීය පියතුමා, දිනදාස තලගල ආදරණීය පියතුමා, ශ්‍රියාවතී තරංගම ආච්චියම්ම ගාමිණී දේවනාරායන මාමා, නන්දනී තරංගම පුංචි ඇතුළු සතර වර්ගයේ ඥාතීන්ට පින් දෙන්නයි මේ බලාපොරොත්තු වන්නේ. එනම් විශේෂ පින්කමක් ඒ විලාසා සජීවනී මහත්මියගේ ජන්මදිනය නිමිත්තෙන් වණක් කියනවා. ඒක ටිකක් විශේෂයි. ටිකක් නෙමෙයි ගොඩක් විශේෂයි. මොකද අපි ගොඩක් දැකලා තියෙන්නේ බර්ත්ඩේ වලට පාටි දාන. කනවා බොනවා නේද? තින්දු කියනවා උඩ පයින්නවා. දැන් හිතන්න පින්වතුනි දැන් මේ පින්වතුන්ට හොඳ කෑම වෙලා දෙන්න තිබුණාද නැදේ? හරි මේකෙන් පස්සේ දෙයි. හිතන්න කෝටියක කෑම ප්ලේට් එකක් දෙනවාද? හරිද? ඔය කෝටියේ කෑම ප්ලේට් එක කොට කොච්චර වටිනවද?
කෝටියයි ගාන. හැබැයි ඔගේ වටින්නේ හෙට උදේ වෙනකම් විතරයි. හෙට උදේ පාන් කෑල්ලක් හරි ඕන වෙනවද නැද්ද? හැබැයි ඊට පස්සේ එකට වෙච්ච දේ වැළුවොත් දුවන්න තමයි හිතන්නේ. එහෙනම් පිඟුතුනේ සංකාරෙම කළා තියෙන ඔන්න වගේ වැඩක්. අපි දැනට ටොන් එකක විතර දබන් ගාලා ඇති අපි තාම සුවඳ නැහැ. අපි බැරල් ගණන් ක්‍රීම් ගාලා ඇති අපි තාම අපේ ගඳ අයින් කරගෙන නැහැ. අපි ලීටර් ගණන් පර්ෆියුම් ඉහළ ඇති. හැබැයි මේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. පිඟුතුනේ බුදුදහම තියෙන්නේ දෙයක් කරගන්න. මේවා සුද්ධ කරලා ඉවර කරන්න බෑ. මේවා අනිවාර්යෙන් කිලුටුවේ. බුදුදහම තිබුණොත් විසුද්ධියක් කරගන්න පුළුවන්. ඒක කරගන්න. මොකද මැරෙන්න ඉස්සෙල්ලා. මෙතන පිඟුතුනේ විශේෂ පිළිස් ගොඩක් ඉන්නවා. හැබැයි මම ඔබට බොහෝම ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් කියනවා. අඩුම ගානේ මේ පාර සෝවාන්. සෝවාන් මාර්ගෙට එහෙම නොවි මැරෙන්න එපා. මොකද ඔබේ මරණයේ චුතියක් වුණොත් 99ක් කියන්නේ සතර පහ. ගේ හොඳයි, නෝනා හොඳයි, මහත්ය හොඳයි, ළමයි හොඳයි, කෑලි ටික ඔක්කොම හොඳයි. හැබැයි ඊළඟට බල්ලෙක් වෙනවට කවුරුත් ආසයි. මේ සසර ගමනේ ස්වභාවය ඒකයි. ඒකද මේක කරගන්න අප්‍රමාදේන සම්පාදයට ඔළුවට ගිනියන් දිරිච්ච එකේ කොළුවේ ගිනි නිවන්න ඉස්සලා මේක නිවා ගන්න කිව්වේ ඒකයි. දැන් මෙතන කවුරුත් සතර පායන්න කැමතිද? මග බලක් නැති කෙනෙක්ට වෙන්නේ මොකද? ඒ හින්දා මේ වැඩ ටික එපා කියලා නෑ බුදුහාමුදුරුවෝ. ගිහිවතේ මේ ටික කරන්න ලස්සනට පිළිවෙලට ඉන්න. මීටත් වැඩි හොඳ ගියක් කරා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. හැබැයි මේ ටික ඇසුරු කරන ගමන් මේකෙන් අන්ධ වෙන්නේ නැතුයි. ච කියනවා චිත්තයට, චිත්තේ අන්ධ වුණත් කියන ච අන්ධ, ඡන්ද. රා කියනවා මත් වෙනවට ඒක අග්‍ර කරගත්තොත් රා අග්‍ර. ඡන්ද රාගයටපත් වුණොත් මේකෙන් එහාට යන්න වෙන්නේ පල්ලෙහා. අර ලෝකඩ සංග්‍රහයේ ලස්සන කවියක් තියෙනවා. ගඟ යන ඇත්කුණ හිඳමස් රසට සිඳු මැද වැද වෙන සුනමින් කපුටා ලද ඉසු රෙහි ලොබ කළහොත් තොපට බවසයු රෙන්ගම නැත ගොඩට. මේ ලස්සන කවියක්. ඒ කවියේ තේරුම තමයි කැලණිගඟ දන්නවනේ අපි. දැන් මේ කැලණි පැත්තේනේ. කැලණිගඟේ ගහගෙන යනවා. ඇතෙක්ගේ කුණ අලියෙක් වැරිච්ච කුණ. අලියා වුණත් කොච්චර ලොකුණත් ඒක පා වෙනවා. හරි. දැන් මෙහෙම පාවෙලා එනකොට ඔය ගහක වහලට කපුටෙක් මේ අලි කුණ දකින්න. ඇත් කුණ දකින්න. මේක දැක්කම ඌට මාර සතුටක් යපගෙන කෑමක් නේද? කොච්චර කවද කාලේ ඉඳලා කරන්නේ. ඌට හෙන සතුටෙන් මේ කුණට වැහලා ඇතුළ වලවල් හාත්‍රකට සිදුරු හාරගෙන බැහැලා හොඳ හොඳ ඒවා කනවා. කොහෙන් කනවද කියලා ඌට හිතා ගන්න බෑ. ඒ තරම් කෑම තියෙනවා. මූ පිස්සු ඇදිලා වගේ මේක කකා ඉන්නවා. කුණ නිකන් තියන්නේ ටික ටික ගහගෙන යනවා. මේක ගහගෙන ගිහිල්ලා කොයි වෙලේ හරි මුහුදට වැටෙනවා. මේ රැලි ගහන කුණාටු ගහන උලංගමන මුහුදේ කුණ එක තැනක තියෙන්නේ නැහැ. ඕක යනවා මැදට. මේ කුණ මැදට මේක ගහගෙන ගිහිල්ලා පාවි තියෙනකොට අරු බඩ පුරවගෙන හොඳට කාලා එනවා උඩට කකුල. දැන් ඇවිල්ලා දැන් ඌ යන්න ගෙදර යන්න තමයි කූඩුවට යන්න තමයි එන්නේ. හැබැයි කපුටට යන්න වෙන්නේ කොහෙද? කූඩුවක් නැහැ. කුණ තියෙනකන් ඉන්න ඕන. කුණ මොහොතින් මොහොත කුණු වෙනවා. කපුටත් ඒක ටික කකා ඉන්නවා. කුණ ඉවර වෙච්ච දාට කපුටට මොකද වෙන්නේ? ලද ඉසුරේ එනම් මේක ණයක්. මේක ගෙවෙනවා, මේක ඉවර වෙනවා, මගෙත් ඉවර වෙනවා, ඔබෙත් ඉවර වෙනවා. ෆෝන් එකක් charge කළා. ෆෝන් එක 100%ක් තියෙනවා. හැබැයි ඔක 0 වෙච්ච ගමන් ඕෆ් වෙනවා. ඒ වගේ අපේ කර්ම ශක්තියක් තියෙනවා. දැන් මේකේ එක අයගේ එක percentage එකක් තියෙනවා. දැන් 49 මටත් ඒ ගානම වෙනවා. ඒක ඔබේ ගාන විතරයි. ඒ අයගේ ඒ සමහරුගේ 1 2යි අද රැච්චුවොත් කියන්නේ. මම හරි උගතා, මම හරි ජගතා, මම හරි වැඩ්ඩා කියලා හිතුවට එක නහරකින් වැඩ බිමට එන්න බැරි. ඒගොල්ලෝ වැඩිම මලගෙවල් වල යන්නේ ඔබද අපිද? අපිට මලගෙවල් ඉතින් මගුල් ගෙවල් ඇත්තේ. දැන් මේ මහානුවරට වගේ මට කවුරුත් මගුල් ගෙයක් කියලා නැහැ. හැබැයි මලගෙවල් තියෙන දැන් ගිය සතියේ 3ක් තිබුණා. අද එකක් අද නෑ. අද ටිකක් ප්‍රිය එකේ හිටියා. අපිට කියන්නේම මලගෙවල් ලෝකෙ පිළිතුරු බඩ ඇතුලේ ඉඳන් තුන්ගුදු මහල් වෙනකන් අපි යනවා. මේ මෑතක ගිය මලගෙවල් මම දන්නේ නැහැ වැක්සින් එකද කියලා 175. 35ට අඩු.
මේ නහර පුපුරලා heart attack හැදලා ළමයි ගොඩක් මැරෙනවා. ඒක හරියටම විදිහට ඇත්ත වෙලා තියෙනවා. මම මේ ළඟදී නිවුස් එකක් දැක්කා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ දැන් වෙන මලව ගෙවල් වල මරණ වලට 175ක් හේතුව මේ අධික රුධිර පීඩන. ඒක ඇත්තම වුණා මම හිතුවා. එතකොට මැරෙන්න ලෙඩක් ඕනේ නැහැ, වයසක් ඕනේ නැහැ. මේ පුටුවත් ඇති. මටත් ඕකයි ඔබටත් ඕකයි. මැරෙන හැටි තියෙනවා හතරක්. ආයුක්ෂය, කර්මක්ෂය, උභයක්ෂය, උපච්ඡේද. හිතන්න ඔය හතරෙන් එකක් අපිට එනවද නැද්ද? අපි දවසක මැරෙනවද නැද්ද? කැමති නෑ මැරෙනවද නැද්ද? ඒකනේ ඇත්ත කතා. මැරුණාට පස්සේ නම් මේකේ වට උපදින්න දෙන්නේ ඔබ මේක වැඩි ලස්සන කරයි යනවා. මේක කරයි යන ධාර්මික විදිහට. ලෝකෙට වැඩක් අසාධාරණයක් වෙන්නේ නැති විදිහට මේ වැඩේ කරයි යන්නේ. ඒකට අපි අගිලි ගහන්නේ නැහැ. හැබැයි මෙතන ඔබට මට පේන්නේ නැති කෑල්ලක් තියෙනවා. සසර ගමනක් තියෙනවා. මේ සසර ගමනේ බුදුහාමුදුරෝ දේශනා කරනවා මනුස්ස චුති කියලා සූත්‍රයක සංයුත්ත නිකායේ 5 වෙනි පොතේ දෙවෙනි කොටසේ 350 පිටු. ඔන්න දැන් net එකේ සර්ච් කරන්න පුළුවන් පොතේ තියෙනවා අරන් කියවන්න සංයුත්ත නිකායේ 5 2 350 පිටු. මේක චූටි සූත්‍රයක් සූත්‍ර දෙක තුනක් තියෙනවා දේවතා චුති බ්‍රහ්ම චුති මනුස්ස චුති. ඒ කියන්නේ මේකේ අපිට අදාළ සූත්‍රය තමයි මනුස්සය. මොකද අපි දැන් මනුස්ස ලෝකේ. මෙන්න මේ මනුස්ස චුති සූත්‍රයේ විගුදනේ චූටි වැඩක් තියෙන, චූටි උපමාවක් තියෙන, කාටවත් තේරෙන එකක් බුදුහාමුදුර දැන් අපිට මේ ලස්සන ධර්ම මණ්ඩප ඇදුවට බුදුහාමුදුරන්ට නෑ. අපි ටයිල් කරපු AC දැන් බලන්න මේක කොච්චර ලස්සනද මට මහත්ය ප්‍රේමාල් මහත්ය ෆොටෝ එකක ඇත්තටම ආසයි. හැබැයි බුදුහාමුදුර බණ කියලා දෙන්නේ මේ ගල් උඩ, මුල් උඩ, පඩි උඩ. මොකද ඒ කාලේ මෙහෙම එකක් නැහැ නේද? මේ දැන් නෙමෙයි ඔක්කොම බුදුන්ට වතුරවත් නැති කාලෙ තිබුණා. දැන් බුදුන්ට කොච්චර උත්සලකනවා. බුදුහාමුදුරට වතුර බොන්න යනකොට ලිං වහපු කාලයක් තිබුණා. බුදුහාමුදුර තුන් මාසයක් යවහල් වලද ඉඳලා තියෙනවා. මේ සත්තුන්ට දෙන කෑම. ඉතින් ඒ ඇත්ත බුදුන්ට එහෙමයි. හැබැයි අද කොච්චර බුද්ධ පූජා වේද කියන්නේ. ඒ වගේ බුදුහාමුදුරේ ඉන්න පරිසරයේ ඉන්න තමයි විදිහට බණ කියලා තියෙන්නේ. ඔය මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් තියෙනවා ගෝමය පින්ඩූපම සූත්‍රය. ගෝමය පින්ඩූපම කියන්නේ ගොම පිටක් උපමා කරලා කියපු බණේ. උන්වහන්සේ ඉන්න තැන බිම වැටලා තිච්ච වේලිච්ච ගොම කෑල්ලක් අරන් පෙන්නලා ඒකෙන් බණක් කියනවා. ඒකට නම තමයි ගෝමය පින්ඩූපම සූත්‍රය. දැන් මේ මම කියන මනුස්ස ජීවිත සූත්‍රයේ උන්වහන්සේ ඔය ඉන්න ගමන් පොළොවේ නිකම් මේ නිදාස් පොළොවේ නියපෙත්තට ඔහම ඇඟිල්ලට මේ පස් ටිකක් වැලි ටිකක් ගන්නවා. ඔහම ගාලා ගන්නවා. දැන් මේ ඕවල් වෙච්ච දැන් මේ බුදුහාමගේ ඇත්තනිය පොත්ත සවලක් විතර නෑ. පිළිමේ ලොකු පිළිමේ සවලක් විතර තියෙනවා. ඒක ඇත්තනිය පොත්ත අපිට වැඩි චුට්ටක් ලොකු වෙයි. ඒතර ඒකට කොච්චර චුට්ටද අහුවෙන්නේ? මේ වැලි. මෙන්න මේ වැලි ටික පෙන්නලා අහනවා බුදුහාමුදුරු මේ වගේ ඉස්සරහින් මහා සංඝරත්නය ආමුදුරන්ගෙන් මහණෙනි මගේ මේ නියපිටද වැලි වැටි මේ පොළොවේද? මේ චූටි ලේසි පොඩි අයටත් උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක්. කොහෙද වැටි? පොළොවේ වැඩි. ඔය උත්තරේ කොහොමද දෙන්නේ? භාගතුන් වහන්සේ සීහස්ත්‍රයේ ස්වල්පයයි මහ පොළොවේ ගොඩයි. ඒකම උපමා කරලා බුදුහාමුදුරු බණක් දේශනා කරනවා. මහණෙනි මේ පොළොවේ වැලි කැට ගන්නට මිනිස්සු හිටියත් කවදා හරි ඒගොල්ලෝ චුත වුණාම සුගතියට එන්නේ මෙච්චරයි. දැන් අපේ බණ කපන්න පුළුවන්. ඒවා බයිලා කියන්න පුළුවන්. හැබැයි බුදු බණ බයිලා කියන්න පුළුවන්. බුදුහාමුදුරන්ගේ බණ බයිලා කියන්න දේවේනවා, මාරේනවා, බ්‍රහ්මුණාවා, කේනචිවා එකෙක් නෑ මේ ලෝකේ. කවුරුත් නෑ කේනචිවා කිව්වේ. එහෙනම් බුදුහාමුදුරුවෝ මෙන්න මේක කිව්වේ වෙන නිසාද වෙන්නේ නැති නිසා. එතකොට බලන්න උපමාව මහ පොළොවේ වැලි කැට තරම් පිරිසකගේ නියමිතපත් තරම් වේද. දැන් අපි ඉන්න මේ පෘථිවිය කෝටි 800ක් ඉන්න ඔය උපමාවට අනුව 800ක් 8000ක් 80000ක් වේද. බුදුදහම තියෙන ඉඳ 80000ක් විතර දෙන්න. බුදුදහම නැති කාලෙක උක 8ක් වගේ වෙයි. බුදුහාමුදුරු දහම තියෙන නිසා ඕක 800ක් 8000ක් 80000ක් වගේ වෙනවා. බුදුහාමක් නැති කාලෙක ඕක 8ක්වත් වෙන්නේ නැහැ. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ ඔබට පේනවද? මේ මොනවද තිබුණත් අපි දාලා යනවද නැද්ද? අර කොල්ලෝ FB එකේ තියෙනවා ඒක වීඩියෝ ටිකට ඒක ෂෝක් කතාවක්. පර්ස් එකේ යනකොට පර්ස් එක දාලා යනවා. ඇත්තද බුදු? පර්ස් එකේ යන දාට සල්ලි වලින් වැඩක් තියෙනවා. ඒතකොට පර්ස් එක වැඩක් නැහැ. ඩිග්‍රිය වැඩක් නැහැ. ගෙදරේ වැඩ මොකද කවුරුත් ඉන්නේ නැහැ. මලහම නිකම් හිතන්න අර තව දින්දුවක් තියෙනවා ආමුදුරු කෙනෙක් කියපු. උඹ මොකා වුණත් උඹ මතක සුමානිය. ලස්සන දින්දුව මේක විදුලි බැලින්න නිවන මුල් කරනවායි.
මම මේ ඊයේ අපේ ප්‍රේමලාල් මහත්තයාත් මම දාලා තිබුණා වීඩියෝ එක. ඒ ඉන්දුව ලියලා තින්නේ නිවන කොට. දැන් අපි කොච්චර වැද්දෙක් වෙන්න පුළුවන් හැබැයි මරුණට පස්සේ මොනවද ඉතුරු වෙන්නේ කියන්නේ. හොඳ නෝනා එනවද නවතිනවා. ඒක හිතලා කියන්නේ. මලාට පස්සේ නෝනා එනවද නවතිනවා. අපිත් මේ කියනවා තේරෙන්නේ නැද්ද? එන මාත් එක්ක කතා කරන්න නැත්නම් නිදිමත හැදෙනවද? සාදුකාරයක්ද? මරුණාම නෝනා එනවද නවතිනවා. මරුණාට පස්සේ මහත්ය එනවද නවතිනවා. මරුණාට පස්සේ ළමයි ටික එනවද නවතිනවා. ඔය දේපල ඔය කප්පන්නේ නැහැ නේද? මරුණාට පස්සේ දෙන්නෙක් එනවා. ඔය කවුරුත් නෑ. ඔබ ඉන්නකම් කරගත්ත පින් ටිකයි. ඔබ දැන හොනද වෙච්ච පව් ටික. ඔච්චරයි. ඒතකොට පින් ටිකෙන් තමයි පිනවන්න. මේ අද ඔබ පිනවන්නේ ගිය පින් ටික. ඒක මම මේක ණයට ගත්ත තියම් මේක ගෙවෙන එකක්. මේක ඇවිල්ලා පොලියක්. කලින් කරගත්ත පින් ටිකෙන් පිනවනවා පව් ටික කරගත්ත එළිය විදවන. ඔය සතර පහයි විදවන්නේ ඒක. ඒකනේ ඔක්කොම එකට හිටපු කට්ටිය. සියලු දෙනාගේම මුල මනුස්සලෝ. ඒ මනුස්සල මේක ඇවිල්ලා එයාපෝට් එක මේකෙන් ඇමරිකාවටත් පුළුවන් ඉංගලන්තයටත් පුළුවන් ඉතියෝපියාවටත් පුළුවන් ඕන තැනකට මේකෙන් තමයි දීප්‍ය ලෝකෙට යන්නේ. මේකෙන් තමයි බ්‍රහ්ම ලෝකෙට යන්නේ මේකෙන් තමයි සතර පායටත් යන්නේ. එහෙනම් මේක එයාපෝට් එක කියලා හිතා ගන්න. මෙතන තමයි නැද. එතකොට විමුදනී මෙන්න මේකෙදි අපිට උදව් වෙන්නේ මේ ඉන්නකන් ලං වෙච්ච අය නෙමෙයි ලං කරගත්ත ටික නෙමෙයි. එතකොට අපි කරගත්ත පින් ටිකෙන් පිනවන්න හම්බුණා පව් ටිකෙන් විදවන්න. එතකොට ඔබ කැමති පිනවන්නද විදවන්න? කැමති මොකටද? කැමති පිනවන්න. එතකොට පිනවන්න කැමති අය මොනවද කරන්නේ? විදවන්න කැමති අය මොකද කරන්නේ? ඒක නෝනට. හැබැයි වැඩේ කියන්නේ අපිට මේ වැඩකින් පින් කරන්න වෙලාවක් නැහැ. අපි එන බිසීනේ නේද? දැන් මේකේ වැඩ මේ 60 වැඩේ හින්දා මොකද මේක කොච්චර නැටුවත් 60යි. 60 ඉඳලා මලේ නැත්තම් 60න් පස්සේ බත්තකට වෙනවද? ඔය 50 පෑන් පෙන්ෂන් යවන ඊට පස්සේ අර කරදරයි තල්ලි දීලා ගෙමෙන් දාලා. ඒ කියන්නේ අපි 55යි සියලු කැටයන් 60යි. 60න් පස්සේ ඉතියක් පැත්තකට වෙනවා. ඊට පස්සේ මොනවද තිබුණාද වැඩක් තියෙනවද? එතකොට මේ අවුරුදු 60 වැඩේට අපි මහන්සි වෙනවා. කාටත් අර කල්ප කෝටි 60 කේස් එක පේන්නේ නැහැ. මොකද මෙතනින් පහළට වැටුනොත් ආපහු බේරෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයෙන් පස්සේ. හරිද? ඒ හින්දා මේකේ බරපතලකම ඉදා ගන්න මේ වැඩේ කරන ගමන් මේ බුදුහාමුදුරු කියපු තැනට වැඩද? තැන එක. මේක හොඳටම කරගන්න. මේක ලස්සන උපරිමයි. පිළිවෙලට මේක මේ අනානින්න කියපු ගන්න මේ බුද්ධහා. ලැබෙන දේ භුක්ති විඳින්න අහු නොවි ජීවත්. චන්දරාගේ නැතුව ජීවත්. චන්දරාගේ තමයි සතර පායට රයි. චන්දරාගේ තමයි සතර පාය මෙදෝවන් යනකොට බිඳෙන්නේ. එතකොට මෙන්න මේ ටික කරන්නේ අපි මේ ටික කොච්චර ලං කරන්නේ නැති වෙනවා මේක 60යි අර ඒ කියොත් කල්ප කෝටි 60. දැන් එතකොට 60ට මහන්සි වෙලා ඒකට දානයක් දෙන්න වෙලාවක්. බණක් අහන්න වෙලාවක් නැහැ, දිවි ටිකක් ගන්න වෙලාවක් නැහැ, පන්සලට මේ කරගන්න ඕනේ පින් ටිකට ටයිම් ටික නැති මේ 60ට දුවනවා පිස්සු ඇදිලා. හැබැයි 60 මේකෙන් ඉවරයි. ඒක කොයි වෙලේ දාලා ඉදන්න. හැබැයි අතෙන්ද ගියොත් පහලට ගියොත් මතක තියාගන්න බුදුහාමුදුරනේ දහම ඇත්ත නම් බුදුහාමුදුර ඇත්ත නම් 199ක් යන්නේ කොහෙද? අර උපමාවට අනුව මහ පොළොවේ වැලිකට තරම් පිරිසකින් නියපිට පස්තරා 199ක් කොහෙද යන්නේ? මෙතන 100ක් ගියොත් 99ක් කොහෙද යන්නේ? ඇහෙන්නේ. 200ක් ගියොත් 198ක් කොහෙද යන්නේ? 300ක් ගියොත් 297ක් කොහෙද යන්නේ? දැන් වැඩිම පිරිස යන්නේ උඩටද පහළ. දැන් සතර පහ යන්න කැමති පිරිස අතුස්. ඕකනම් ඇත්ත කතාව ඕකනම් කේස් එක. දැන් ඒකට කැමති අය අතුස්. වෙලා ගන්න එපා මට කමන්නේ මට පරක් වුණාට අපිට වෙන වැඩ නැහැ. වණක් දානයක් පාන්දු කුලයක් විතරනේ අපිට තියෙන කේස්. තාත්තර කියන්න නතු මේකෙන් පස්සේ සතර පාට යන්න කැමති කට්ටිය අතුස්. ලබන පාර හොඳ බල්ලෙක් වෙන්න කැමති. බල්ල අවුල් වගේ න හරකෙක් හරකට තප්සර් නම් පෙරේතේ කෙතොල හිට ඔටු ටිකක් සෙවල් ටිකක් ඔය අසුරු ටිකක් ඒව කාලා ඉන්න. දැන් ඕවට කවුරුත් අතුස්සන්නේ නැහැ මම දන්නවා මේ ඉතිහාස දැන් මම බණ 1000කට වැඩි කියලා ඉතින් කවුරුත් අතුස්සන. හැබැයි දෙයියෙක් වුණා පටගල්ලුස්ස. දෙයියෙක් වෙන්න ආසයි කවුරුත් දෙන්න ආස නැහැ. හැබැයි බල්ලෙක් වෙන්න ආස නැතුණාට බල්ල වැඩ කරන්න ආස. හරකෙක් වෙන්න අකමැති හරක් වැඩ කරන්න කැමති පෙරේතෙක් වෙන්න අකමැති පෙරේත වෙන්න කැමති. විදුලි බුදුදහම කියන්නේ මැජික් එකක් නෙවෙයි හේතුඵල ධර්මයක්. හේතුවට අනුව ඵලය. හේතුව බලුද උපත බලු.
හේතුව දේවද උපත දේව. හේතුව මනුස්සද උපත මනුස්ස. ඕක තමයි හේතුඵල රටාව. ඉතින් මෙන්න මේක අපි හරියට තේරුම් ගත්තේ නැත්නම් ගතිය සුද්ධ වුණේ නැත්නම් සුගතියට එන්න බෑ. ගති සුද්ධය සුගතිය ගති දූෂය දුගති. හැබැයි ඔබ අතීතයේ වැටුණාට මට යන තැන් පෙන්වන්න පුළුවන්. මම ඒක පෙන්නනවා වගේම මෙදින හැටි කියලා දෙනවා. ඉන්න බය වෙන්න. මොකද මේ කතාව මම මෙච්චර වැරෑරුම් කරන්නේ පිටුදේ අපිට වැඩිය වැද්දෝ තතර පයි ගිහින්දී. මේ බුදුහාමුදුරුවෝ වටේ කැරකි ගියේ බුදුහාමුදුරුවෝ මුල් කරගෙන මහා පිංකම් කරපු අති බහුතරයක් තතර පයට ගියා. හැබැයි ඒ වගේම අඟුලිමාලලා බේරුණා මේ බුදුදහම. හැබැයි බුදුහාමුදුරන්ට වැඳ හිටපු කකුල් ලිඹේ හිටපු බුදුහාමුදුරන්ගේ දිරිපතුල් පපුවට තුරුල් කරන් වැඳපු අසුබේ පොදොල් රජුන්ට බේරෙන්න බැරි. ඒද මේ වැඳලා විතරක් පත්තුක දාලා විතරක් මේ රංගපාලා විතරක් මේකෙන් ගොඩ එන්න බෑ. ඒකට මේ ඔළුවක් තියෙනවා. ඒක කරගෙන මේ වැඩ ටික කරන්න ගිහිවත භික්ෂුණී අපිට මේ සරසලා මේ අලංකාර කරලා සුදු රිදි දාලා පාවඩ දාලා ඒ දියුණු දෙකේ මුල් තැන්නේ. අපි භික්ෂුණී ඔබ උපාසක උපාසිකා කිසිම තැනක් නැහැ වෙනසක්. යදිදං චත්තාරි පුරුෂ යුගානි අට්ඨ පුරුෂ පුද්ගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝ. භාගතුන් වහන්සේගේ ඇත්ත ශ්‍රාවකයෙක් කියන්නේ උන්ගේ 8 දෙනාට ඔය භික්ෂුවක් භික්ෂුණියක් හැටියට උපාසකෙක් උපාසිකාවක් හැටියට. ඔන්නගෙන 8 පිරිස ගැන සෝවාන් මාර්ගයේ ඵලයේ සකුද්දාගාමි මාර්ගයේ ඵලයේ අනාගාමි මාර්ගයේ ඵලයේ අරිහත් මාර්ගයේ ඵලයේ ඔය 8 දෙනාට අර 4 පිරිසෙන් ඇතුළු වුණා නම් එයාට කියනවා ඇත්ත බව. සතර පායෙ මිදිච්ච ආශ්‍රාව. ඒක දෙනිමෙන් කරන්න පුළුවන් බය වෙන්නේ. ඔබ යනන් ඉන්නේ නැතුනේ. දෙනිමුද කුරුතාද පංජාබ්ද මම දන්නේ නැහැ. බුරුකාවෙලුත් බුරුකාවෙන් කරපු නෝනේ මට මේ ළඟදී හම්බුනේ නැහැ. මට මාර සතුටුයි මම මේ ළඟදී ආව පිල්ලෑ පන්සල ඔබ දන්නවනේ පොරලස් පැපිලියා අතරදී පිල්ලෑ පන්සලේ දාන. ඒ දානෙට වැල්ලව අපි දන්න කොළඹ පැත්තේ දායක පිරිසක් දානයක් කළා. ඒ පන්සලේ හාමුදුරු කියනවා අපේ පන්සලේ පස්සයි නමුත් වැඩලා 10 12 ගමක දානවා. දැන් අපි දානෙට වඩිනකොට විතර එතන මේ අපේ රූපන්නේ. දායක නෝනලා ගොඩක් ඉන්නේ පන්සල් මාත්‍රු ටික ඔක්කොම අනාගාමී ඵලයේ ඉන්නේ ඉතින් ඒගොල්ලෝ පන්සල් වැඩි ඉන්නේ. ඒකට නෝනලා එනවා. ඒගොල්ලෝ පවුනේ දාන මක බලද්දී ඒගොල්ලෝ අපි පිරිමි සෙට් එක සෝවාන් ඵලෙන් එහායි. නේද වැඩි. මෙතන මේ නෝනලා ගොඩක් මැද්ද පිටු මම දකින්නවා. බුරුකාවක් ඇඳගත්ත මුස්ලිම් නෝනේ වැඩ කර. බුරුකාව ගැන අනිකර මූණ වැහිච්ච එක නෙමෙයි ඔළුව විතරක් වැහිච්ච එක. අපේ පන්සල ඉස්සරහම ඕන් තරම් මුස්ලිම් ගෑනු පිරිමි යනවා. කවදාවත් දානෙකට ඇවිල්ලා නැහැ. බෝධි පූජාවක් තියන්න බණක් අහන්න ඇවිල්ලා නැහැ. හැබැයි මේ පන්සලේ මේ නෝනා දුවල පැනලා අපේ උපාසක අම්මලත් එක්ක වැඩ. මට ඒක දැක්කම අමුතු සතුටක් ආවා මේ දාන්න වට. දැන් අපි ඈත ඉඳන් වඩනකොට එයා බොහොම ලස්සනට එයා hina වෙලා හිස නමල ආචාර කරලා එයා එයාගේ වැඩ ටික කරගෙන ගියා. දැන් දානේ වළඳලා මේ යන අතරේ තමයි මම දැනගත්තේ මේ දානේ පළතුරු පූජාව බාර ගන්න තියෙන මේ නෝන. පළවෙනි කොටස මේ බුද්ධ පූජාවට ලස්සනට ලෑස්ති කරලා අපිටත් අර ලස්සනට රැපින් පේපර්ස් දාලා හොඳට ප්ලේට් එක පිරිසිදු හදලා දැන් මේ පූජා කරන ගමන් නායක හඳුරු පන්සලේ වැඩ ඉන්නේ ඊළඟට මම වැඩ ඉන්නවා. ධර්මාර්ථික සුවදයි වගේ හිතිච්ච ඉඳලා මේ මොනවා මට අර ප්ලේට් එක පූජා කරන ගමන් කියනවා hina වෙලා සාදු මම මේ ඇඳුමෙන් හිටියට මගේ ඇතුලේ ඉන්නේ බුදුදහම. මගේ ඇඟේ ඉන්නේ. දැන් යා තාම ඉන්නේ මුස්ලිම් ගෙදරක. එයා තාම ජීවත් වෙන්නේ මුස්ලිම් විදියට. හැබැයි යාගේ ඇතුලේ ඉන්නේ බුදුආගම. මට මේ මෑත කාලේ හම්බ වෙච්ච නියම බෞද්ධ නුවණ. පිටුදලි ඒක තමයි. ඔබේ රෙද්දවත් ඔබේ විවාහයවත් ඔබේ ව්‍යාපාරයවත් වෙනස් කරන්න නෙමෙයි බුදුදහම. ඔය ටික කරන්න. ඔය කරන ගම අපේ ගොංගමක් තියෙනවා අයින් කරගන්න. ඔය ගොංගම අයින් කරගන්න. සක්කාය දිට්ඨි විදිනවා කියන්නේ ගොංගමයි. විචිකිච්ඡාව දුරු වෙනවා කියන්නේ මේ ගොංගම නැති වෙනවා. මෙන්න මේ ටික හරියට නැති වුණොත් ඔබ ඔය පොතන ඉන්නද මම ඒක ඇඳුම මොකක් වුණත් ඔබට පුළුවන් නිවන්න. මම ඒක කියනවා. ඒකේ තවත් හොඳ කෑල්ලක් වුණා. දැන් දානේ වලදලා ඔක්කොම ඉවරලා පුණ්‍යානුමෝදනාට පැන් වඩලා පින් දෙන්නේ. දැන් ඒක නායකවම මට පැවරුවා දැන් මම ඒක කරන්නේ. අර නෝන දුවගෙන ඇවිල්ලා කොලයක් දීලා කියනවා මට සාදු මේ පැත්තේ ඉන්නේ ගෙදර ඉන්නේ මේ පැත්තේ මැරිච්චා. අනේ මෙයාට පින් ටිකක් දෙන්නකො මේක තේරෙන්නේ. බලන්න මේ නෝනාගේ අදහස මේ ඇයටත් පින් ටිකක් ආශිර්වාදයක් කරන්න මේක තේරෙන්නේ. මම කොලේ බැලුවා ඉස්මායිල්ලා මොහමඩ්ලා ෆාරුක්ලා එන දෙක් එක කිව්වා. කවුරුත් බෞද්ධ හැබැයි මේ නෝනා අද මේ ඔන්නෝක කරා. දැන් අපේ ඉන්නවා 60ක් 70ක් මේකේ බෞද්ධ. මම කියන්නේ 7ක්වත් නැහැ නියම බව.
අපි ඔක්කොම රඟපානයි. පැවිද්ද බවයි. හිතන්න බින්දුතුනි මම තමයි මේ ලෝකෙම ඉන්න ලොකුම හාමුදුරුවෝ කියලා. මේ ඉන්න සියලු ලෝකේ ඉන්න සියලු මම එහෙම නෑ මම පොඩි හාමුදුරුවෝ කියලා. මම 35 පැවිදි වෙච්ච එකේ මම මගේ කතාව පස්සේ කියලා. මම තමයි මේ ලෝකේ ඉන්න හැම හාමුදුරුවෝගෙම ලොකු හාමුදුරුවෝ මහානායක කියලා හිතන්න. මේ මහානායකට මේ පාර රෝදාපන්න මාර්ගයට වැටෙන්න වෙරුත් යන්න වෙන හතරක්. ඒ කියන්නේ මට එහෙම නම් ඔබ හිතා ගන්න ඕනේ. ඔබ අපේක්ෂුවේ නැති වුණාට මම ඔබට පෙන්නනවා. ඔබ මැරෙලා යන්න තැන. ඊට පස්සේ රතරපය මිදිලා නම් බණ කියන්න ඕනේ නැහැ. සතුටින් විසිර යමු. මිදිලා නැත්තම් බණට ගහලා වෙන්න. ඕක කරගන්න. කරගෙන හෙට ඉඳන් අනිත් පැත්තේ කරන්න. එකක්වත් නවත්තන්න ඕනේ නැහැ. මේ යථාර්ථය දැනගෙන ජීවත් වෙන්න. ඒ ජීවත් වෙන ගමන් ඔබේ ප්‍රශ්නේ විසඳන්න. නැත්තම් නම් මේකේ ලෝකේ ලොකුම ගේ හැදුවා. ලෝකේ ලොකුම මගුල කෑවත් මේ ඉන්දියාවේ තුන් මේ ළඟ කෝටි වරගානක වෙඩින්න කාගේ ධර්ම කෝටි ප්‍රතිවාද අන්න ලෝකේ ලොකුම මගුල කෑවත් ලෝකේ ලොකුම වාහනේ ගෙනාවත් ලෝකේ හොඳම ඩිග්ගිය ගැහුවා සසරේ දාපු බොම්පාට් එක තවත් එකක් මොකද මෙතන ඉන්න අපි හැමෝම සක්විති රජ වෙලා මේ මුළු පෘථුවියේම නායකයා වෙලා තියෙන සංසාර මෙතන ඉන්න අපි හැමෝම දිව්‍ය ලෝකේ නායකයා වෙලා තියෙන සංසාර මෙතන ඉන්න අපි හැමෝම බ්‍රහ්ම ලෝකේ නායකයා වෙලා තියෙනවා. ඔක අපි විතරක් නෙවෙයි දැනට ඉන්න හරකුත් වෙලා තියෙනවා. දවසක් බුදුහාමුදුරු පින්ඩපාතේ වඩිනකොට හරක් ටිකක් දැකලා hina යනවා. ඉතින් බුදුහාමුදුරුගේ hina විශේෂයි. මේ අපි වගේ ඕන එකටයි එපා එකටයි හැම එකටම හැකැක් ගගා ඉන්නේ උන්නා. විශේෂයක් තියෙන නිසා සිනාවක් පහල කළා. ඒ hinaව විශේෂයෙන් තමයි ආනන්දහඳුර රන් වෙලා අහනවා. භාග්‍යතුන් වහන්සේ ඇයි අවේලාවේ hinaවක් පහල ආනන්ද රතන තනකොළ කන ගෙරියෝ ටික හරක් ටික දැක්කත් භාග්‍යතුන් වහන්සේ මට පේනවා මම දකින්නවා ආනන්ද හරක් කොටේ මම දකින්නවා මගේ බුදු ඇසින් මීට කලින් සක්විති රජ නොවිච්ච කවුරුද සක්විති රජ කියන්නේ මේ පෘථුවියම නායකයා අපි ඔය ප්‍රාදේශීය බවට පළාත් බවට මේ දඟලන සක්විති රජ කියන්නේ පෘථුවියම නායකයා පෘථුවිය විතරක් නෙමෙයි උතුරු කුරු දිවයින අපරෝගෝයාන පූර්ව විදේ මේක කියන්නේ ජම්බුද්දීපේ ඔය හතරෙම නායකයන් ඉන්නවා සක්විති රජ වෙන්න බෑ ඒ දෙකේට ඒකට දෙතිස් මහා පුරුෂ ලක්ෂණද කයක් තියෙනවා ඒකයි සිදුවත් කුමාරයා දැකලා බමුණ කිව්වෝ මෙයා එක්ක සක්විති රජ වෙනවා එක්ක බුදු වෙනවා එතකොට එච්චර උත්තරමේ තමයි සක්විති රජ වෙන්නේ ඒ සක්විති රජ වෙච්ච උත්තරමයා දැන් හරකෙක් වෙලා තනකොළා සසරේ ගමනේ තියෙන ජෝක් එක දකින්න සසර ගමනේ තියෙන විහිළුව දකින්න සසර ගමනේ තියෙන පිස්සුව දකින්න මේ සියලු දේ తాවකාලිකයි මෙතනින් යනකොට ඔබ අවශ්‍ය දේ කරගත්තේ නැත්නම් මම ආපහු කියනවා මෙතන කවුරු හිටියත් මම කියන්නේ පව් කියන කාලා රසමුසු භෝජන කරපෙම් ගාලා සුවදැති සඳුනුත් මනරම් ලාලා අබරණ විසිලෙස සැරසුම් පාලා ගිය වැනි බහු රූපෝල එන ඕලන් ටිකක් පාලා හිස්සතින් මැරිලා තට්ට තනියම සතර පායට යනවා නම් මේ වැඩේ හොඳයිද බයද? එන ඔබ ඔබේ ප්‍රශ්නේ විඳලා මොකද කාටවත් අපි බේරන්න බෑ. තථාගතයන් වහන්සේ පාර කියන විතරයි ඊතර කරන්නේ. එනගේ පාර අහගන්න දැනගන්න දැනගෙන මේ ධර්ම පව කියලා දෙන්න. පින්වතුනි නෝනට ඇත්තට ආදරේ නම් ධර්මයේ දායාද කරන්න කිව්වේ ඒකයි බුදුහාම. එන මේ අද කරන්නේ මේ වැඩේ ඒක මහා උතුම් වැඩක්. මහත්යට ඇත්තට ආදරේ නම් අම්මා තාත්තට ඇත්තට ආදරේ කරනවා නම් අනේ මේ ළමයින්ට ආදරේ කරනවා නම් දොස්තර කරන්න නෙවෙයි try කරන්න ඕනේ සෝවාන්. දොස්තරත් කළා සෝවාන්. මම ඒක එපා කියනවනේ. හැබැයි ලංකාවේ හිටපු සුපිරි දොස්තර කෙනෙක්. මම නම කියන්නේ නැහැ. ලංකාවේ හිටපු විශේෂඥ වෛද්‍යවරයෙක් PhD වරගානක් තිබිලා වෛද්‍ය විද්‍යාලයේ ළමයින්ට වෛද්‍ය විද්‍යාව උගන්වනවා. නෝනක් දොස්තර ළමයි ටිකක් දොස්තර ළමයි බෙදපොයක් දොස්තර මෙහෙත් දීපල පිටරටක් දීපල එන උඩ හිටපු මහත්තයෙක් ඔය සිරිපාද කැලේ අභිඥාලාභී ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා උන්වහන්සේට සමාධි තියෙනවා ඒ සමාධියෙන් බලනකොට මැරිලා ගිහිල්ලා තියෙන්නේ බැල්ලියේ කුකුසේ පල්පැටි මේ සත්‍ය සිද්ධේම උත්තරේ අද මේ රටේ ඉන්නේ ඒ ඊටවට මේ ජීවිතේ පර්ෆෙක්ට් සියල්ලෙන් සියල්ල පරිපූර්ණ හැබැයි ඊළඟට බලු බවෙන් නිදහස් වෙන්න බැරි වුණා. ඔබ අපේ ඉස්සුවේ නැති වුණාට මේ පාර මේක කරගත්තේ නැත්නම් වෙන්නේ ඔකමද? ඒ හින්දා මේක කර මෙතන අම්මා තාත්තා මරපු කවුරු හරි ඉන්නවනම් එයාට බෑ එයා පැත්තකට වෙන්න. කවුරු හරි ඉන්නවනම් අම්මා තාත්තා මරපු කෙනෙක් එයා පැත්තකට වෙන්න එයාට බෑ මේ පාර හතර පහ දෙන්න. එයා යන්න ඕන. ඔච්චරයි තියෙන්නේ.
පහක් තිබුණාට අද වෙන්න තියෙන දෙකයි. මොකද බුදුහාමුදුරු වැඩ ඉන්නේ පැලේ දොළවල්. රහතන් වහන්සේ කෙනෙක් ඉන්නේ වැඩි හරියක් හොර රහතුනේ අත රහතුන් වහන්සේලා නෑ. එහෙනම් රහතන් වහන්සේ කෙනෙක් මරන්න රහතන් වහන්සේලා නෑ. සංඝ වේදේ බය වෙන්න එපා. ඔබෙන් වෙන්නේ ඒක වෙන්නේ උපසම්පදා භික්ෂුව. ඒතකොට ඔබට දැනට බේරිලා තියෙන්නේ දෙකයි. අම්මා මරලා නෑ කියලා ෂුවර් නම් මේ ආත්මේ. තාත්තා මරුවේ නෑ කියලා ෂුවර් නම් ඔබට සෝවන් වෙන්න පුළුවන්. සත්තු මරලා ඇති අඟුලිමාල තරම් මරුවේ නෑ. අඟුලිමාල මිනිස්සු 1000කට වැඩි මරලා රහත් වෙනවා. අම්බපාලි ගණිකාවක් කරන්නේ කාමචාරිත මිත්‍යාචාරය. එදින මේ ලෝකයේ ක්‍රමයට දින ආවහ විවලා කායික සුරක්ෂතාවුනේ පෞල් ජීවිතයක් කියන්නේ කාමචාරය. ලෝක සම්මතයේ දෙමන්ගේ නෑදෑයන්ගේ දෙමව්පියන්ගේ ආශිර්වාද. ඒකට වෙන කාමචාරය. Tamanta අයිති නැති කෙනෙක් එක්ක කායික ඇසුරකට ගියොත් පවරපු නැති කෙනෙක් එක්ක ඒක කාම මිත්‍යාචාරය. ඒතර කාම මිත්‍යාචාරයේ රස්සාවට කරපු එක තමයි අම්බපාලි ගණිකාව. හැබැයි ඒක රහත්. සරකාණි කියන්නේ වේගත්තේ මුළු ජීවිතේම බීපු මිනිහෙක් මැරෙන්න දවස් 7යි බුදුහාමුදුරු හම්බ වෙලා බණක් අහලා ඒ වේගත්ත සෝතාපන්නයි. පිටුදෙල එක සෝවාන් වෙච්ච ගැස්ලමෙක් එක්ක වැද්දෙක් පැනලා යන දවස්. ඒකට සෝවාන් වුණත් පැනලා යන එක නවතින්නේ නැහැ බය වෙන්න එපා. දැන් අද සෝවාන් වුණා කිව්වා මෙතන බිම්බලන් යන්න ඕනේ එන රකපාන එකක් තියෙනවා. S2 වහන් ඉන්න ඕනේ එල්ලෙන්නේ නැතුව ඉන්න ඕනේ. වැඩිය නාන්නේ එහෙම නැත්නම් තමයි සෝවාන් කියලා හිතන්නේ. ඉතින් නාන්න නැතිව හොයන්න කැලේ වයරෝ අපේ කට්ටිය. සෝවාන් නැහැ. හැබැයි බුදුහාමර කාලේ පැනලත් යනවා කෙනෙක්. එක සිටු කුමාරියක් හිටියා සංසාරගත ප්‍රේමියක්. ඒකදී අපිටත් ඔය හිතෙන්නේ කෙනෙක් දැක්කම පුරුදු කර ඔය සින්දුවක තියෙන නුපුරුදු ඔබදුටු බලමු දිනේ මොකක්ද? සුපුරුදු ලෙස දැනන සෝවාන් වෙච්ච කෙල්ලට තෝකම් කියලා අපි විතරක් නෙමෙයි. ඒකේ කඳුළු ඒ කෙල්ල කඳුළු තලේ ඉඳන් බලන් ඉන්නකොට මේ හැදිදෙලි සිරුරක් තියෙන වැද්දෙක් එනවා නගරේ. මේ තරුණය දැක්ක විතරයි ආසාවක් ඇති. මේ ආසාව නැති වෙලාවේ කාමරාග පටික නැති වෙන්න සෝවන් මේ අනාගාමී වෙනවා. විශාකාව 7න් සෝවන් වෙලා 16න් විවාහ වෙලා ළමයි විත්තක් හදලා තියෙනවා. සෝවන් වෙලා ළමයි විත්තද මේ නිකන් ළමයි හම් වෙලා නැහැ දෙයියෝ දීලා නැහැ. දැන් මෙතන ළමයි විත්තක් ඉන්න අම්මෙක් තාත්තෙක් අතු ළමයි විස්ස නැත් 10ක් පහ දැන් අද වෙලා තියෙන අද එක්කර ළමයිලුත් නැහැ අද සෝවාන් දැන් අපිටත් එළිය ළමයි හදාගෙන අපිටත් එළිය හොඳ පෞල් ජීවිතයකට සෝවාන් වෙලා ඉන්නේ ඒ විශාකාගේ කතාව බොරුද අග්ගදායක දැන් අර ගෑල්ලා පැල්ලා ගියක බොරුද අර වැද්දට හම් වෙන ස්විප් එක බලන්න බිමුදනේ සෝවාන් වෙච්ච කෙල්ලත් එක පැල්ලා යනවා වැඩි ජීවිතේම ගෙවනවා ඒකනේ මස් මානුත් කාගෙන වැද්දටත් උදව් කරගෙන දෙන්නත් එක්ක ළමයි 10ක් හදලා මේ කැලේ ඒකනේ නෝනාගේ බණ අහලා වැද්ද සෝවන් වෙනවා කැලේ. දැන් අම්මයි තාත්තයි සෝතාපන්නයි. අම්මා තාත්තගේ බණ අහලා වැඩිපටව 10 සෝවන් වෙනවා කැලේ. දැන් වැද්ද ගොඩ ගිය මිනිමරුව ගොඩ ගිය ගණිකාව ගොඩ ගිය වේවද්ද ගොඩ ගිය බුද්ධ දාගනේ අපි වැඩිනවා. එහෙනම් අර පව් දෙක කළා කියනවා නම් එයා හිත හදාගන්න එයා යන්න ඕනේ නැහැ ඉන්න. කැම ටිකක් හරි කාලා යන්න. අම්මා තාත්තා මල්ලා තියෙනවා නම් බෑ අනිත් ඕනම් පවක් කරලා තිබුණාට බය වෙන්න එපා මේ පාර මම මේ ළඟදී ගියා වැලිකඩ බන්ධනාගාරේ මම ලංකාවේ හොඳම සෙට් එකම ආව වැරුණා ඒ හැකනේ බණ ඕනේ ඒ කියන්නේ මේ ජීවිතාන්තයේ දක්වා හිරේ සහ මරණ දඬුවමට කැපෙයි හරි ඒ කියන්නේ ඒගොල්ලන්ට කවදාවත් එළියට එන්න බෑ 500ක් විතර හිටියා ඒකෙන් 200ක් 200ක් විතර ඉන්නේ මරණ දඬුවමට කැපෙච්ච මිනිස්සු. දැන් මේ මිනිස්සුන්ටයි බණ කියන්නේ. මම බණ ගිහිල්ලා බණට ඉඳගෙන පට ඇහුව පළවෙනි ප්‍රශ්නේ මෙතන කවුරු හරි අම්මා මරලා හිරේ ආපු අය ඉන්නවා. තාත්තා මරලා හිරේ පින්මුත්‍රි පෙර පිනට එකෙක් හිටියේ නෑ. පහක් මරපු කොල්ලෙක් හිටියා. අවුරුදු 20යි. මල් ළඟම හිටියේ. ඒක පහක් මරලා තියෙනවා. දැන් මරණ දඬුවමට කැප වෙලා ජනාධිපතිතුමා අස්සම් කරොත් හෙට මරනවා. හරි ඒක තීන්දුවක් හම්බෙලද මේ අච්චු කරලා තියෙන්නේ. يعني කවදාවත් ආපහු එළියට යන්න බෑ. මොකද ඇපීල් කළා 18 එකක්වත් වෙනස් වෙන්නේ නැති. මේකනේ කවුරුත් මේ සාමාන්‍ය ඉරකරු වෙටි ඒගොල්ලන්ට ජනාධිපති සමා හම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට මැරෙනකම් හිරේ ඉන්නේ. මම ගිහින් කිව්වේ උඹලා අම්මා තාත්තා මරලා නැත්තම් උඹලට හිරෙන් නිදහස් වෙන්න බෑ. හැබැයි සතරෙන් නිදහස් වෙන්න. සෝවාන් වෙන්න මේ ඉන්න කොට්ටම් පුළුවන්. පින්වල එකෙක් හෙල්ලෙන්නේ නැතුව බණ ඇහුව කියන්නේ පැය 3ක්. එල්ලුන්නේ මේ පන්තල වල ගියාම පාදකම් වල අපිට කොච්චර වද දෙනවා.
ඈ ගහන්න එපා කියන්නේ කතා කරන්න එපා කියන්නේ මේ ඇහැරිලා ඉන්න එක අර ඒකේ මොකද ලොකුම ප්‍රශ්නේ කට්ටිය වෙන්නේ මගේ කකුල් ලිබිනවා එනකොට මම කල්පනා කරේ බුදුහාමුදුරු හම්බුනා නම් ඒ කොල්ලෝ ටික ගොඩේ ගොඩ නැත් දැන් හරි ගොඩ යන්න පුළුවන් මට කියනවා හාමුදුරනේ අවසර රස්නේ පුළුවන් නම් උදේ ගෙන්න මම එන්න දිනයක් දාන්න කියලා ඒකෝදේ එහෙනම් බලන්න මෙතන ඉන්න මේ වැදගත් පිරිසට මේ සම්භාවනීය පිරිසට මේ කරගන්න බෑකොත් අපරාධ නෙමෙයි. එහෙනම් try කරන්න. මම තේරෙන දින්ගලේ මේක කියන්නේ. ඒකෝදේ එහෙනම් මුලින්ම බලන්න මේ බුදුහාමුදුර වටේ කැරක් කැරක් ඉඳියට මේක වෙන්නේ නැහැ. අච්චර පදුට්ට වෙච්ච දූෂ වෙච්ච වැරදි කරගත්ත සෙට් එක රහත් වෙනවා. මගපල ලබනවා. හැබැයි බුදුහාමුදුරට දාන දීපු නෝන වැරිලා හතර පයනවා. ලොකුම දාන දීපු නෝ ඒ දානෙට නමකුත් කියනවා අසදුස මහා දානෙ. අස කියන්නේ අහපු දුස කියන්නේ දැකපු. ඒ වගේ දාන මේ බුද්ධ දානනේ හැමෝටම දෙන්න බෑ. ශාසනයට මේකයි one and only. 11 marks ඇවිල්ලා ලෝකෙම ඉන්න හාමුදුරු ටික ලංකාවට වඩම්මලා. එයාගේ තියෙන අලුත්ම ටෙස්ලා කාර් එක විරිකරට දුන්නත් ඕකට සම කරන්න බෑ. හරි. මොකද මේ දානෙට බුදුහාමුදුරු වඩින්න ඕනේ. මහා රහතන් වහන්සේලා 500ක් 80 මහා ශ්‍රාවකයෝ පෙරටු කරගෙන දාන්න බෑ. ඒතර කෑම බීම ටික හිතා ගන්න මුතු කුඩ ඇල්ලුවේ මිනිස්සු නෙමේ ඇත්තු 500. ඒතර කොච්චර හොඳට තියෙන්නේ නැද්ද? හැබැයි මේ දාන දීපු නෝනට පුදුම වැඩක් වෙනවා. මැරෙන දවසේ දානෙ මතක් වෙන්නේ නැහැ, බුදුහාමුදුරු මතක් වෙන්නේ නැහැ, රහතන් වහන්සේලා මතක් වෙන්නේ නැහැ, තරුණ කාලේ වෙච්ච කාම සිද්ධිය මතක්. ඒ කාම සිද්ධිය මතක් වෙලා එතුමිය යන්නේ නිරේට. ඒ මොදලේ සෝතාපන්න වෙනවා කියන්නේ ওই ප්‍රශ්නේ නේද? එතුමි ඒ මැරෙන කෙනාට මොන දෙයක් ඇදිලා ආවත් සතර පායකට පාර ඇද. අරයට බලන්න දානේ බුදුහාමුදුරු දෙවෙනි උනානේ කාමෙන්. දැන් අසදුස මහා දානේ දීපු නෝනට ඔච්චර නම් ඔය කෑලි හතරේ පහේ බාස්කට් එකට දාන්නේ ගෙනිච්ච නෝනා හිතා ගන්න. කෑලි කීයද හතරද පහද? පන්දලේ බාස්කට් එක අනුව හිතා. අපේ දෙකම තියෙනවා උදේට 4 දවල්ට 5. දැන් ඕකෙන්ද බේරෙන්නේ? අවුරුදු දෙකකට හැරයක් දෙරයක් 7 8 9 10 12 ගෙදෙත් වඩම්මල දානයක් දීලා මේකෙන් බේරෙන්න පුළුවන් නේද? දාන නොදීන් දෙපා දාන දෙන්න ආන්දර කොච්චර පිටු ගෙල්ලුවත් ඔබ දෙන්න. පිටු ගෙල්ලන්නට යන්න තැනක් තියෙනවා. මම ඒකයි කිව්ව මම මේකේ විකාර කළොත් මට යන්න තැනක් තියෙනවා. ගිහියට වැඩි යට යනවා. ඔය අද ඉන්නේ ලොක්කෝ වගේ ඉන්නවා. ඔක්කොම බය කරගෙන ඉන්නවා හැබැයි යන්නේ ඒක යට. මේකේ වැඩි කරගත්තේ නැහැ. ඒ හින්දා දාන දෙන්න. හැබැයි හතර පහෙන් බේරෙන්න ඇද්ද මදි. මදි. දාන දෙන්න. කවදාරි පාරක් කැඩෙන්නේ දානයක් දීපු කෙනා. දානේ ආනිසංසයේ ආවසේ වර්ණයේ සැපේ බලේ පටිපාන්නෝ. ඔය පහ තියෙන්න ඕනේ මගපලක් ලබන්න. එහෙනම් දානෙකින්මයි ශක්තිය ලැබෙන්නේ. දානේ නවත්තන්න එපා. දාන දෙන්න. හැබැයි දාන දීපු පළියට සතර පහෙන් දෙන්න. දානේ දීලා අය ශක්තිය නැගිච්ච කෙනෙක්ට කල්යාණ වෙච්ච කම්බිලා වණක් ඇවුවොත් අන්න ගොඩ යට පුළුවන්. ඒ අහන මොහොතේ යෝනිසෝ මනසිකාරය වුණ ධම්මාන සම්පතිපදාට වැටෙනවා. අන්න සතර පහෙන් දාන. පින්වතුනි කොසල් රජුගේ බුදුන්ට වැදලා යනකම මැරුණේ. නිකම් මේ අපි වගේ පත් උඩ දාලා මල් ටික තියලා තිබ්බේ අපි විසීනේ මල් තියලා දුවනවා. වඳින්න වෙලාවක් නැහැ. තිරිපතුල් ඉබේක වැදලා තියෙන. තිරිපතුල් දෙක තොල් දෙකේ තිරිප ගන්න. මේ අත් දෙකෙන් බදාගෙන කෑ ගහනවා මගේ බුදුවා වැදලා පැය භාගයක් නැහැ. දවසට 7-8 සැරේ වඳිනවා. මෙහෙම වැදලා යන මගදී ආරංචියක් එනවා විදුඩක කුමාරයා රාජ්‍ය ආක්‍රමණය. රජා එළියට ගියත් අරක රජ වෙලා හිතේ අමාරුවක් පපුවේ අමාරුවක් හැදුනා ළඟ තියෙච්ච අම්බලමකට උත්තන් ගියා අම්බලෙවිද සේවිකාව කුකුලේ පණ ගියේ සුගතියපත් ජීවමාන බුදුන්ට වැඳලා යනකම මැරිච්ච කෙනා දුගතියේ පිළිමෙතරා පත්ත උඩ දාලා දුවපු කෙනා දුගතියට හිටන් ඉන්නවා බේරේ මේ කතා ටික අහන්න මම කියව හදපුවා නෙමෙයි ඔබ ඔය කරන දෙකමයි මේ කියන්නේ ඒකෝදිනේ පන්සල් 84000ක් හැදුවා අශෝක රජු යුද්ධය ඉවර කළා පන්සල් 84000ක් හදලා දුවයි පුතේ මුඩුපුරයි තුන්දෙනාම පැවිදි කළා. ඒ උත්තරේ තුන්දෙනාම අපේ රට වැඩි දන්නවනේ කියන්න ඕනේ නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ සංඝමිත්‍රාදරණිය සුමන සාමණේර කියලා පොඩි හාමුදුරුවෝ කෙනෙක් ඒල මුඩුපුර. තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ කළේ එතුමා. අපේ රට ඇතුළු රටවල් 9කට බුදුදහම යවුවා ඒකේ ප්‍රතිඵලයක් නැහැ. ඒකට අපිට බුදුදහම යවන්න මුළුමනින්ත් ඔය කියන විදිහට කවුද? ධර්මාශෝක රජු දැන් ඉච්ඡර වැඩ කරපු කෙනාට සාසනය මුල් කරගෙන වෙහෙර විහාර 84000 කඩපු කෙනාට අන්තිමට මොකක්ද සිද්ධ වුනේ? මැරෙන මොහොතේ කේන්තියක්.
එදා ලං වෙන්න බයයි රජ වුණා. දැන් අද මල කඳක්. රජා වුණත් උත්පල වුණාට මොනව කරන්නේ? කටින් කෙල දෙම යනවා. දාඩිය මුත්‍රා පිට වෙනවා. අතුරු ඉන්න තැන උත්පල වුණාට මොනව කරන්නේ? දැන් ලං වෙලා පවන් ගන්නවා. පවන් ගත්තේ කොනක් ඇගේ වගේ. හැබැයි කියා ගන්න බෑ දැන් පංචද්වාරයේ අප්‍රිය වෙලා තියෙන්නේ. හැබැයි මේ වදින වැදින්න පොල්ලෙන් ගැහුවගේ දැනෙනවා. කියන්න බෑ සැර කරන්න බෑ තත්ත්ව දාන්න බෑ. හිතට එන කේන්තියෙන් මැරෙන්නේ ඒ කේන්තියෙන් කුඹල පුප්පල මැරෙන්නේ. බිම්බු හූරා. උතේ ඕකනේ කැමරාව එක තැනක වගේ තියන්න පුළුවන්. හොඳයි සාදු කරා. බිම්බු හූරා මොකක්ද? නැරිලා බිම්බුවේ පන්දල් කීයකද? 80. දවස ගානේ ජීවිතේ කියලා පන්දල් ගානේ ඉවර ජීවිතේ ඉවරනවා පන්දල් ඉවරයි. දැන් එච්චර පන්දල් හදපු කෙනා 84000ක් හදලා හතරක් පහක් පුරෙක් වුණා නම් පන්දලට දෙමෙන්ති කොටයක් දීලා පඩියක් හදලා ඒකේ නම ගහපු එක. දුසිතේයි බලන්නේ. පඩියක් හදලා දෙන එක නමක් දාලා ඉන්නේ. 5000ක් දීලා හාමුදුරු නම කිව්වේ නැහැ කියලා බයිනවා. දැන් අරක ගලේ කොටලා තිබුණේ. ඔය දඹදිය කිව්වේ දැකලා ඇද්ද? තෙල් ලිපි තිබුණා ටැම් ලිපි තිබුණා අශෝකවල තෙල් ලිපි දැන් ගලේ කොටපු කෙනා තිරිසල් ලෝකේ නම කිව්වේ නැහැ කියලා මේකේ පේරෙන්න පුළුවන්. 5000 දෙන්න නෙමෙයි 50000ක් හරි දෙන්න. 5000ක්. කවදා හරි වේරින්න ඕනේ. මේ බුද්ධ ධර්මයේ මුල් කරගෙන එක වෙලක් කරන්න නවත්තන්න එපා. ගෙදර තියෙන සීනි පානුවේද බුද්ධ පූජාව තියලා කන්න. හරි? කවදා මේ නැති වෙලා තියෙන දීලා නැති අය හම්බ වෙලා තියෙන දීපුවා. එහෙනම් ලබන්න ඕන නම් දෙන්න. දෙන්න නැත්නම් හම්බෙන්නේ. එහෙනම් මේ ටික කරන්න හැබැයි වේරෙන්න මොකද බෑ. ඔය ඔබ කරන වැඩ ටිකෙන් වේරෙන්න බෑ. දැන් ඔය ටික විතරක් කරලා නවත්තන්න එපා. තව වැඩක් තියෙනවා කරන්න. තව කතාවක් කියන බිදුනේ. එක ආමුදුර නමක් හිටිය මුළු ජීවිතේම දින කරා. ගියට විතරක් කියලා නෑ ආමුදුරටත් කියන විතර බැලන්ස් වෙන්නේ නැහැ. නැත්නම් ඒක ඒගොල්ලෝ කොට අපිට විතරයි ඔක්කොම කියන්නේ. ආමුදුර කෙනෙක් හිටියා මාර සිල්වා. ජීවිතයේ එක දිල්පදයක් අල්ලලා. රැකපු දිල්පද ගන්න කිව්වොත් ඔබ බය වෙනවා 226. දැන් ගිහියෙක්ට දිල්පද නෑනේ එච්චර නෝමල් ඩේ 5යි පොයි ඩේ 8යි. ඕකනේ මහ ලොකු සීන්. නේද? ඒකත් පොයි දවසට 8ට විතර ඔන්න යනවා 5ට ඕප් වෙනවා. 12ට ඉස්සලා කාලා දැනෙත් මේ පාලා ඉඳන් ඉඳලා පටියේ කුත් ගහලා ගෙදර යනවා. අපි දන්නවනේ පන්ත. එනකොට උපාසකම්ම යනකොට කාලියම්ම. ඇත්තද බොරුද? ඇත්ත. එනකොට නම් දිල්කට ඇල්ලෙන්න යනවා ගාත ගී තියෙන්නේ. හැබැයි යනකොට අර මලු අරන් දුවනවා අතරම ආරගෙන. කකුල් දෙක උඩ දාගෙන ෆෝන් එක ඔබ ඉන්නවා. උපාසකම්ම ඔටෝම කාලියම්ම වෙනවද නැද්ද? උනාද නැත්te ඇත්ත කියන්නේ. ඒක තමයි වෙන්නේ. එක්ක බොවේ දවසින් තරක කනමදේ වගේ බීලා කාලියම්ම වෙන්න වෙනවද? එන අපේ දිල් වරුවෙන් ඉවර නම් අර හාමුදුරන්ට වෙච්ච දේ බලන්න 227ක් දිල්පද රැකලා දවසක් ඔරුවක ගමනක් කරනකොට ඔරුව ගැත්තිලා ළඟ දීච්ච ගහ ගත්තක් කරනවා අත්තේ කොලයක් දෙයක් කන. අර 227 පොඩි සිල්පදයක් තිබුණා කුඩා ශික්ෂා පදයක්. ගහක කොලයක්වත් කරන්න එපා කියලා. ඔය රුක්ෂ දේවතාවගේ ඉල්ලීමකට අනුව පණුව. මොකද ඉස්සර ආන්දර පන්සල් කුටිය හදන්න ගස් කොළන් කපනවා. ඒ ගහන පී පාරට පොරෝ පාරට ආයුධ පාරට රුක්ෂ දේවතාවගේ විමන් කුඩු පට්ටම් වෙනවා. ඒගොල්ලන්ගේ දරුවන්ගේ කිරණ ලෝකේ අතපය බෙල්ල කව කපලා යනවා. අපි දන්නේ නැතුණා. ඒකෙන් අවඩක් වෙන ඉඳ බුදුහාමුදුරන් කරපු ඉල්ලීමට අනුව බුදුහාමුදුරු පණවනවා හාමුදුරන්ට ගහක කොලයක්වත් කරන්න එපා අවඩක්. අනේ මේ හාමුදුරු හිතලා කැඩුවා නෙමෙයි නොහිත උනේ ගැස් වෙනකොට අල්ලන්න ගිහිල්ලායි කොළ දෙක තුන කැඩුනේ. හැබැයි අපවත් වෙනකොට මතක් වුණේ රැකපු ටික යට යනවා කැඩිච්ච එක උඩ එනවා. වික්ෂිප්තයෙන් අපවත් වෙලා නාගරාජී කියලා. දැන් 227ක් සිල් රැකපු හාමුදුරන්ට ඒවනම් පහවත් හරියට රකින්න නැති එක අපේදී. ජෙබි පහනේ සාමාන්‍ය මේක කිව්වට තරහ වෙන්න එපා මාත් එක. ඒකද අපේ රටේ බෞද්ධයන්ටදී පන්සල් රකින්න හරක්. මොන්නේ අපහාස කරනවා කියලා හිතන්න එපා බොරු නම් බලන්න. අරක් සත්තු වර්ණවද ටක් ගාලා කියක්. අරක් සත්තු මරනවද? අරක් හොරකම් කරනවද? අරක් කාම මිත්‍යාචාර කරනවද? අරක් බොරු කියනවද? අරක් කුමනවද? අරක් කුවන්නේ අපේ හරක් ටික. එතන වැඩිම පන්සල් රැකලා තියෙන්නේ අපිද හරක්. අපි දහර උන්ද රැකෙනවා අපේ වෙන මාදු රකින්න. දැන් අපේ ආගමේ හැටියට අපිට වෙලේ සිල් රැකෙන කෙනෙක්ට ගරු කරන්න ඕනද නැද්ද? විමුදිනේ අපේ අම්මා තාම ඉන්නවා. මම ගෙදර ගියාම අම්මා මට වඳිනවා. දැන් අපේ ආගමේ බලන්නේ වයසද ගුණයද? වයසද සීලේ? සීලේ වැඩි නම් එයාට ගරු කරන්න. මෙතන වයස වැඩක් නැහැ.
දැන් මෙතන අපේ රටේ පළවෙනි පුරවැසිය ජනාධිපතිතුමාවත් මට වදින්න ඕනද නැහැ. මට වැඩි දැනුගත් මහාචාර්යවරයෙක් ආවත් මට වදින්න ඕනද නැහැ. එහෙනම් අපේ දැනේ රටේ දැන දෙන්නේ අපේ ධර්මයේ දැන දෙන්නේ කෙනාට නෙමෙයි පුද්ගලයාට නෙමෙයි කෑලි වලට නෙමෙයි ගුණය. ගුණේ වැඩි නම් සීලේ වැඩි නම් යාට කවුරුණක් අදින්න උදන්න හොඳ නැහැ. ඕනේද නැද්ද? ඔබ එකක දෙයකට හරි එන හෙට ඉඳන් ගමනක් බිමනක් යනකොට හරකෙක් හම්බුනොත් එන්නද නෑ. මොකද උඩ දින අපේ උඩ. ඇත්තද බොරු? එහෙනම් වැඩි කල් යන්න ඉඳලා හරක්ටත් අදින්න වෙනවා. එහෙනම් ඔබ ඉක්මනට සිල්වත්. හරි එහෙනම් සාදුකාරයක්ද? දැන් පේනවද කතන්දර? දැන් මේ අපිට වැඩි පින් කරපු අය දැන් ඔය ටිකෙත් ඔබ ගොඩ යන්න හිතන්නේ. ඔය ටිකෙන් බෑ. හැබැයි ඔය ටික නොකරත්. ඒක හොඳටම මතක. එහෙනම් බේරෙන්නේ කොහොමද? ඔන්න දැන් මාරකක් පෙන්නලා ඉන්න. මැරිලා යන්නතර පෙන්නලා ඉන්න. ඒක හරි ලේසි බලන්න. අමාරු කන්නේ මේ ඔබේ අනුමැතිය ඕනේ. මැරිලා යනතර බලා ගන්න කැමතිද? ආද බෑද? ආනන්ද සාදුකාරයත්. හරි එහෙනම් මේක හරි ලේසි වැඩි. අපි බලමු මේකේ බලලා සතර පය මිදිලා නම් බණ ඕනේ නැහැ. සතර පය මිදිලා නම් බණ ඕනේ. මිදිලා නැත්නම් තමයි බණ ටික ඕනේ. ඒතර වැඩිත් ලේසි. මිදිලා නම් මන්ටක් ගාලා වඩිනවා. ඒතර ඔබට ඔය දින්දයක් කාලා ගෙදර යන්න. මිදිලා නැත්නම් බණට බය බය කරන් බණට කියත් මිදිලා නැටි කියලා. එහෙනම් ඔන්න කොන්දේසිය වැඩේ හරිද? එහෙනම් මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බය වෙන්න එපා. අමාරු ප්‍රශ්න නෑ. ඔක්කොම අහන්නේ සිංහලෙන්. හරි? පාලි සංස්කෘත නෑ, අමාරු ප්‍රශ්න නෑ. මේ සිංහලෙන් අහන ප්‍රශ්න ටික උත්තර දෙන්න. උත්තරෙන් පස්සේ මැරිලා යනතර ඔබටම බලා ගන්න පුළුවන්. අදින් පස්සේ කාගෙන්වත් අහන්න එපා. අපි මැරිලා කොහේ යයිද බලන්න. මෙන්න ක්‍රමයේ මෙන්න සූත්‍රේ දාලා බලන්න. මැරිලා යනතර දැනගන්න. සතර පය මිදිලා නම් පාටියක් දාන්න. මිදිලා නැත්නම් ඉක්මනට මිදින්න. මොකද කෙනෙක්ට සතුටු වෙන්න පුළුවන්. අට සතු වෙච්ච දාට. අට සතු වුණා කියන්නේ සතුට. අට සතු වෙන්නේ නැතුව සතුටු වෙන්න එපා. ඒක බොම් පාටි. හොඳයි සාදුකාරය. සිරස් කියනවා කෙලින්නම් තිරස් කියනවා හරසන. කීයක තේරුණාද? සිරස් කියන්නේ ඔය XY කියලා අපි ඉගෙන ගන්න. සිරස් කියන්නේ කෙලින් අත. තිරස් කියන්නේ මොනවාද? හරස්. මෙන්න පළවෙනි ප්‍රශ්නේ හැමෝම උත්තර දෙන්න. බුදුහාමුදුරන්ගේ දහමේ අපිට පුන පුනා දේශනා කරලා තියෙනවා. ඇලෙන්න කියලාද ඇලෙන්න එපා කියලා. ඔක්කොගෙම අහන්න. ඇලෙන්න ගැටෙන්න කියලාද ගැටෙන්න එපා කියලා. මුලා වෙන්න කියලාද මුලා වෙන්න එපා කියලා. සියලු දෙනාම හරි උත්තරේ හොඳයි. තව තියෙනවා අහන්න 10ක්. වෙලා යන ඉඳ අහන්නේ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, බොරු කේලම්, පරුසෝචන, බලාප අන්තිම තුන ඇහුවේ ලෝභ දේශ මොහ. ඔය 10ක් වූ දුරාචාර තියෙනවා බුදුහාමුදුරු කරන්න එපා කියපු. ඒ 10ක් වූ දුරාචාර වලට තමයි 10 දුරා කියන්නේ. ඔය 10 දුරා වැඩ කරන්නද කියලා දෙන්න එපා. හැබැයි බුදුහාමුදුරු එපා කිව්වට අපි ඇලෙනවද නැද්ද? ඒකත් හයියෙන් කියන්නේ. බුදුහාමුදුරු එපා කිව්වට අපි ගැටෙනවද නැද්ද? බුදුහාමුදුරු එපා කිව්වට අපි මුලා වෙලාද නැද්ද? දැන් වෙන්නේ නැද්ද අවුලක් නිකන් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. බුදුහාමුදුරු කියන්නේ මෙහෙට යන්න අපි යන්නේ. දැන් එතකොට මට කියන්නේ මෙච්චර කල් අපි ඉඳලා තියෙන්නේ බෞද්ධ කීකේ පම්පෝරි ගගා බුදුන්ගේ මතයේද අපේ මතයේද? බුදුන්ගේ මතේ ඇලෙන්න එපා ගැටෙන්න එපා මුලා වෙන්න එපා. අපි ඇලෙනවා ගැටෙනවා මුලා. ඒතර අපි ඉඳලා තියෙන්නේ බුදුන්ගේ මතයේද අපේ මතේ? බුදුන්ගේ මතයේද උන්ගේ මතේ? උන්ගේ මතවල ඉඳලා තියෙන උන්ගේ මත උම්මත් සබ්බේ පුතජන අයින උන්ගේ මතේ අන්න අබෞද්ධයි. අන්න අට්ඨපුරුෂ පුද්ගලයා භික්ෂු භික්ෂුණී අර මුස්ලිම් නෝන ඇතුළු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිළිස ඉන්නවා මේ බෞද්ධ. මං කියන්නේ තේරෙනවද? එහෙනම් බෞද්ධ කියන්නේ ආගමක් જાතියක් නෙමෙයි. තේරිච්චයි බෞද්ධ. බණ අහලා ඒ අත්තර මුස්ලිම් නෝන මුස්ලිම් දවනෝනේ කියන කොට ආවේ දැන් මහාන. බෞද්ධ මහත්යා ව්‍යාපාරිකුත් කරන මත්යකට ගෙවලා තියෙන බුද්ධ දෙන ඔස්ට්‍රේලියා මත්යකට මේ තරුණ කාලේ යාළු වෙලා දෙපැත්තේ විරුද්ධතාවය මත දෙන්නම පදින්න කැමති. එයා මුස්ලිම් ආගම අදහනවා මහත්ය බෞද්ධ ආගම අදහනවා. හැබැයි මහත්ය විරුද්ධක් කියලා බණ අහනවා. අපි අතෝ මේ ස්වාමීන් වහන්සේලා ගොඩක් බණ අහනවා. මේ බණ යා නිකන් තනියෙන් අහන්නේ ඇහෙන්න දානවා. ඒ බණ අහනකොට ඇහෙනකොට නෝනට දිංගල තේරෙනවනේ. දිංගල තේරෙන්න බණක් තේරෙනවා. මේ බණ ටික තේරිච්ච නෝන දැන් මහාන වෙලා. මහත්ය තාම බණ අහා ඉන්න එක වෙනම දෙයක්. නෝන මහාන වෙලා දැන් මහත්ය කියලා නෝනට වැද දෙනවා. දැන් නෝන හිටියේ කොහෙද මුස්ලිම්. හැබැයි එයා දැන් එයාට කිව්වා. එහෙනම් මම කියන බෞද්ධය වුණෝක හොර බෞද්ධයෙක් නෙවෙයි නියම බෞද්ධ. හැබැයි අපි බුදුහාමුදුරු ඇලෙන්න පාගියට ඇලෙනවා නම් ගැටෙන්න පාගියට ගැටෙනවා නම් මුලා වෙන්න පාගියට මුලා වෙනවා නම් මෙච්චර කල් කළා තියෙන උන්වහන්සේ කියපු දෙයට එපා කියපු දෙය.
ඒවා හිමින් කියන්නේ. කියපු දේද කරලා තියෙන්නේ එපා කියපු දේ. එහෙනම් මෙච්චර කල් අපි එකතු වෙලා තියෙන්නේ එපා කියපු දේ. ඒතර එකතුවට සිංහලෙන් කියන වචනයක් අයික්‍ය කියන. එකතුවට තව සමාන පදයක් තමයි අය කියන්නේ. අය වැය කියන්නේ අය කියන්නේ එකතු වෙනවා, වැය කියන්නේ අඩු වෙනවා. ඒතර අපි එකතු වෙලා තියෙන්නේ එපා කියපුවට නම් එපා අය. එපා අය අපා. එහෙනම් බුදුහාමුදුරුවෝ වේවා, ජේසුස් වහන්සේ වේවා, මහම්මද් තුමා වේවා යමක් එපා කියලා තියෙනවා නම් ඒකට අය වුණොත් තුමියන්නේ අපා. ජේසුස් වහන්සේ කියන්නේ නිකන් කිව්ද? මෙතන කතෝලික අයත් ඇති එක්කෙනෙක් දෙන්නේ. ඔය ඒ අයට වඩා මම ජේසුස් වහන්සේට ගන්නවා. මම බය නැහැ. මොකද මම දන්නවා ජේසුස් වහන්සේ ස්වර්ගය කියලා. උන්වහන්සේ උතුමෙක් කියලා. උන්වහන්සේට අභිඥා ප්‍රවාදීච්ච, කාමයෙන් මිදලා හිටිච්ච, දැහැන් වැඩ පුතු. අදටත් උන්වහන්සේ ස්වර්ගය වැඩ ඉන්නවා. එහෙනම් ජේසුස් වහන්සේ වේවා කවුරු හරි උතුමෙක් එපා කියපු දේවල් කළොත්, එපා කියන දෙයට අය වුණොත්, එපා අය කොහෙද? දැන් තේරුණා. ඒක සිරස් කිව්වේ ගෙලින් නම්, තිරස් කිව්වේ හරස් නම්. මෙච්චර කල් අපි හිතලා තියෙන්නේ, කියලා තියෙන්නේ, කරලා තියෙන්නේ. ඒ කියන්නේ සංකාර වැඩ පිළිවෙල පවත්ලා තියෙන්නේ. දහමට කෙලින්ද හරහට. පිළිගන්නවද? කෙලින්ද හරහට. ඒතර සංකාරය සිරස්ද තිරස්ද? එහෙන්නේ. සංකාරය තිරස් නම් එහෙම එකක් මලාටපත් වෙයි. එයා දෙයියෙක්ද තිරිසනෙක්? සංකාරය තිරස් තිරසං තිරිසං එන බෞද්ධය කරුණු දිව්‍ය ලෝකෙද තිරිසං. දැන් හරි සරලයි තේරුණානේ. මේ ඔය ගැන අහන අන්තිම ප්‍රශ්නය. දැන් මට කියන්න මේකටත් ඇහෙන්න කියන්න. මෙච්චර කල් බෞද්ධ කිය පම්පූරිත් ගගහ සුදු දෙදිත් නැඳන් කරලා තියෙන්නේ හරි වැඩක් තෝර වැඩ. පිළිගන්නවද? සුදු දෙදි නැඳන් මෙච්චර කල් කරලා තියෙන්නේ හරි වැඩක් තෝර වැඩ. ඒවා හිමින් කියන්න. සුදු දෙදි නැඳන් කරලා තියෙන්නේ හරි වැඩක් තෝර වැඩ. ඉතින් සුදු දෙදි නැඳන් කරලා තියෙන හොර වැඩක් නම් එහෙම එකෙක් මනෝ දිව්‍ය ලෝකෙද සුදු දෙදි හොරේ. වෙනවනම් මෙන්න මොකද? දෙවියෙක්ද සුදු දෙදි හොරේ. හිතලා කියන්නේ අමාරු හොරේ. දෙවියෙක්ද සුදු දෙදි හොරේද? එනම් පරිස්සම් වෙන්න ඔක්කොම සුදු දෙදිය නම් හොර වැඩ කරන්නේ උන් සුදු දෙදි හොරු වෙනවා. සිවුරු නම් හොර වැඩ කළොත් ඒක අයියෙන් කියන. අනුන්ගේ කේල් මාත් වෙනවා. Tamange වෙන්න. දැන් මොකා හොර වැඩ කරත් කොහෙද යන්නේ? එහෙනම් ආමුදු ගිහි වේවා පැවිදි වේවා බුදුහාමුදුරන්ට පිටු පෑවොත් යන්න වෙනවද? දැන් එනවා ඕකින් බේරෙක ක්‍රමය කියන්නේ. දැන් ඔන්න බණ පටන් ගන්න පැයකට කිට්ටු වෙන්න ගියා. ඉතුරු පැය භාගෙ බණ කිව්වා. ඒකායනෝ මග්ගෝ සත්තානම් විසුද්ධි. එක මගක් තියෙනවා. මොකක්ද? වැඳලත් බෑ, දාන දීලත් බෑ, දිල් අරගෙනත් බෑ, මහාන වෙලත් බෑ. සාදු කියලත් බෑ, වන්දල් හදලත් බෑ. එහෙනම් කොහොමද? මම පටන් ගත්ත කල්යාණ මිත්‍රයෙක්ගෙන් මම ඒ බණ අහනකොට යෝනිසෝ මනසිකාරය වෙයි. අවධානයෙන් අහුවොත් ඒ තුලින් ධම්මානුධම්ම ප්‍රතිපදාවට වැටේ. ඒ මොහොතේ ඔය සීට් එකේ ඉඳන කායික සක්කියන දෘෂ්ටිය දක්කාය දිට්ඨිය මෙච්චර කාලේ ටයි දාගෙන කෝඩ් දාගෙන සාධකී සඳගෙන ඩිග්‍රී ගහගෙන කළා තියෙන තනිකර විකෘති වැඩක් කියලා තේරුනොත් ඒ විකෘති වැඩවලට විකෘති ක්‍රියාවලට තවදුරටත් තියෙන ඉච්ඡාව ඒවත් කැමැත්ත විචිකිච්ඡාව මෙච්චර කල් එක එක සිල්ලුතර කළා රජ වෙලා දිටු වෙලා රත්විද රජ වෙලා ජනාධිපති වෙලා මැති ඇමති වෙලා කෝටිපති වෙලා මේ තතරේ පවත්තන්න හැදුවට සසර කියන අනාගත තැනක් කියලා තේරුණා නම් සිල්ලුතය පරම ඇසුරු කරන වැඩ පිළිවෙල නැති වෙනවා සිල්ලුත පරාමාසය නැති වෙනවා ඔය සංයෝජන තුන විදුණු එයා සෝත එනවා ඔය සීට් එකේ නං කරගන්න එහෙනම් ඒකට එකම එකයි කියන්නේ කල්යාණ මිත්‍රෙකින් බලන්න අන්නේ දාන සතර පායනේ ඒක තමයි කිව්ව උපන්දා සිට කරපු පව් නැත බරක් වැරදු කැලණිය මේ කැලණිය ගිහින් නැති කෙනෙක් ඉන්නවා මෙතන හැමෝම කැලණිය ගිහින් තියනවද නැද්ද කියන්නේ උපන්දා සිට කරපු පව් දැන් නැහැ ඒ මේ කැලණියද මේ කැලණියට යන්න අනිවාර්යයෙන් යන්න එහෙමනම් දෙතුරු එක කැලණියේ ඉන්නේ මල් කඩකාරයෝ පොඩේටි කොට උන් කැලණියේ ඉන්නේ මං කියන එක තේරුණාද? දැන් උපන්දාදීට කැලණි ගිහිල්ලා ගොඩ දාන්න පුළුවන් නම් ඒ කැලණි ඉන්න මල් කඩක ඒ අය ගොඩේ යවද නැද්ද? කැලණි ගන්නකොට ඊට වැඩි පොඩි. මුන් චෛත්‍යලකත් තින්නේ. කැලණි නායකවරු ගොඩේ එහෙම නංග. මං කියන එක ඔය කැලණි කිව්වේ මේ කැලණියද? ඔතන කැලණි කිව්වේ කල්යාණ මිත්‍ර වෙන්න මහා කල්යාණ මිත්‍ර. අන්න විදිහට අපාය යන්නේ හිටිය අඟුලිමාල. කැලණි හම්බුණා. කල්යාණ මිත්‍ර. කල්යාණ මිත්‍ර හම්බෙලා සදාහට සසරෙනුත් නිදා. සතර පය විතර නෙමෙයි. අම්මපාලට හම්බුණා කල්යාණ මිත්‍රේ.
පින්වතුනි එනම් ඔන්නේ කල්යාණ මිත්‍යක වෙන්නේ මේ ධහම තේරුම් ගන්න කල්යාණ මිත්‍යකින් මනක් කියවුවොත් වෙනස් වෙනවා. මම වෙනස් වෙන්නේ නැහැ. ඔන්න මය කතාව කියලා බණ ටික කියන්නේ. මය කතාව ටිකක් හොඳයි. කියන්නේද ආදේපා. එන සාන්තයි. ඒවට කැමතියි ලෝක දුප්පත ටිකක්. අරවට වැඩි ඒවට කැමතියි. තමයි. පින්වතුනි මම මහාන වෙන්නේ ඉඳපු කෙනෙක් නේ. මගේ හඳාන්නවත් මහාන යෝගයක් නෑ. හඳානත් සිකුරාතේ වගේ තිබුණේ දැන් බැලුවේ නෑ නේද? ඉස්සර. අදාන හොඳයි මගේ ප්ලෑන් එක කවදාවත් මහාන වෙන්න බණ කියන්න සතර පායෙ මිදෙන්න අසාර සතර ගමන කෙටිකට එහෙම එකක් තිබුණේ මගේ දුකේ හොඳ ගෙයක් හදන්න ප්ලෑන් එක. තට්ටු දෙක තුනක හතරක හරි හොඳ ගෙයක් හදන්න ඕනේ. ඔන්න පළවෙනි ප්ලෑන්. කරනවා නම් ටයි එක දාන එක ජොබ් එකක් කරන්න. වාහනයක් තියෙනකොට වාහනේ දුර යනකොට පාළුව ඉඳ ලත්තර කෙනෙක් ඉස්සරහා සීට් එකේ ඉන්නවා. ඕනම කෙනෙක්ට මෝඩ කාලයක් තුන මටත් ඒක හොඳටම තිබුණා. මං ගෙවලුත් දුව වාහනක් තිබුණා ටයික් තිබුණා ඉස්සරහා යන්නත් කීප දෙනෙක් හිටියා. එකට නෙමෙයි වරින් වර. නැත්නම් ඒකත් වැඩි ගන්න ඔය ඔක්කොම තියෙද්දි අවුරුදු 30 50ක් යනවා. බණේ ආමුදුරු කෙනෙක් කියන්නේ මම මේ ආමුදුරු පල්ලයට දානවා කියලා හිතන්න එපා නිතරම. ඉතින් අපේ ගෙදර වාඩිලා ආමුදුරු මෙතන කාගයක් ගෙවල වැඩ. අපේ තාත්තා නැතිනකොට මම මහාන වෙලා නැහැ. තාත්තා 2005 නැති වෙන්නේ. මම මහාන වෙන්නේ 2011. තාම මහාන වෙලා අවුරුදු 14යි. මහානුනේ 35යි. ඒතර එකතු කරන්න එපා නැති ප්‍රශ්න එනවා නේද? ඔක්කොම එකතු කරන්න දෙන්නේ නැහැ. ඒ තාත්තගේ පාන්තු කුලට මම මහාන වෙලාවක් නැතුව ආමුදුරු 150 200ක් වැඩි කියලා. ගිහියෙක් එච්චර වෙනවා 1000ක් 15 වැඩි මොනොත් දීත්තා. අපේ තාත්තට 150 200. තාත්තගේ 7 දවසේ බණ කිව්වේ මාදුලයා සෝබිතා. අහලා තියෙනවා. 3 මාසේ බණ වැඩි උඩුවේ ධම්මා ලෝකම් අහලා තියෙනවා. අවුරුද්ද බණ කිව්වේ ළඟදී හිරේ වැඩි ගලබඩත් ඥානසාරා. ඒකට හේතුව මගේ මල්ලි මට කලින් මහාන වෙලා. උන්වහන්සේ මහාන වෙලා අවුරුදු 30ක්. ඒ හින්දා අපේ ගෙදර අම්මට උණ ගැනුණත් පිළිත් කියලා ආමුරු 50ක් විතර එනවා. ඒ උන්වහන්සේ පන්දරේ 30ක් ඉන්නවා අපේ පන්දරේ 37ක් ඉන්නවා. ඔය ඔක්කොම ආවම තියෙනවකට දාන දෙන්න කිසිම කේස් එකක් නැහැ. අපේ ගෙදර ඒ තරම් ආමුරු. හරි. ඒද ආමුරු කොච්චර හිටියත් මට බණ කිව්වේ අටටවත් ඉස්කෝලේ ගියදී කම්මලක බාසුන්නේ. මා මේ தත්ත්වෙට ගේන මුල හදන්නේ කම්මලක බාසුන්නේ කියලා. පිළිදෙනේ අන්න ඒකයි ජීවිතේ වටිනාම. එයා අටටවත් ඉස්කෝලේ ගිහලා නැහැ. මම විශ්වවිද්‍යාලෙට ගිහලා මං හිතුවේ මම වැඩක් කියලා. පළවෙනි පාර මේ ලෙවල් පාස් වෙලා කොළඹ විශ්වවිද්‍යාලේ පළවෙනි පාරේ ඉඳන් මාස්ටර් එකක් PhD එක කරන් පිටරට එංගලන්තෙ ගිහලා මේ හෙන වැඩක් වෙන්න හිටපු ඔක්කොම නවත්තලා මහාන වුණේ. අර මනුස්සයෙක් පිස්සි. ඒතර මාව විනාශ කළේ කවුද? විශ්වවිද්‍යාලේ මහාචාර්යවරුද? අර අටටවත් ඉස්කෝලේ ගියදී කම්මල්වා. එතන මම ඉන්නකම් වැන්දා ගිහිගෙදර. දැන් වදින්න බෑ මම මහාන වෙච්ච. එයා මහාන වෙලා නැහැ. එහෙම උත්තරමයේ මේ රටේ ඉන්න බව මතක තියාගන්න. එහෙනම් මෙන්න එක බණක් හරියට ජීවිතේ අවුත් වෙනස් වෙනවා. බණ කියන්නේ පැෂන් එකක් නෙවෙයි අහා ඉන්න කෙහෙල් බලක් නෙවෙයි. එකක් අහගන්න ඇහුවොත් මේ ඇත්ත තේරෙනවා. බුදුහාමුදුරු බණ කියන මොකක්ද කිව්වේ දැනගන්න. පොත් 57ක් තියෙනවා ධර්මස්කන්ධ 84ක්. දැන් ඕක කවුද ඉවර කරන්නේ? 57 කියවලා ඉතින් කළා කිව්වා කියන්නේ 84000 පාඩම් කරා. එක පොතක් දැකලා තියෙන්න ඕනේ නැහැ. එක පාලි වචනයක් ඕනේ නැහැ, සංස්කෘත වචනයක් ඕනේ නැහැ, ත්‍රිපිටකයක් ඕනේ නැහැ, සූත්‍රයක් ඕනේ නැහැ නිවන. පළවෙනි බණ අහපු කොණ්ඩඤ්ඤ ආමතුරු සෝවාන්. 84000 දේවතාව එදා සෝවාන්. දැන් මොන බණ අහලා? පළවෙනි බණ. ඉතින් ඊට කලින් බණ තිබුණා. ධම්සක් පැවතුම් සූත්‍රයේ පළවෙනි බණෙන් එක්තර පිරිසක් සෝවාන් වුණා නම් මොකද්ද පාඩම? එහෙනම් මෙන්න මේ කියන ලෝකේ යථාර්ථය බුදුදහමේ තියෙනවා අට්ඨක්කරා තීනිපදං සම්බුද්දේන ප්‍රකාශිත. මේ අපූර්වටයි පද තුනයි විග්‍රහ කරලා තියෙනවා 84000 ක්‍රමේ. හිතන්න මේ කැලණි ගඟ ගලනවා බහින්න දැන් 84000ක් තියෙනවා. ඔය අවිස්සාවේ ලැබුණු කොහේ හරි පටන් ගන්න සමනන කන්නේ පටන් ගන්නවා කිතුල්ගල පැත්තෙන් වෙනවනේ කලාට. ඔය පටන් අරගත්ත තැනට මෙහෙට එනකොට කියනවා බහින්න දැන් තොටුපොළවල් 80. ඒතකොට ඔක්කොම බහින්න මොන ගමද? එහෙනම් නිවනට යන්න පාරවල් 84000ක් තියෙනවා. මොකද මේ ලෝකෙ දුස්ති 84000ක සත්‍යය ඉන්නවා. ඒගොල්ලන්ට ගැලපෙන්න බුදුහාමුදුරු 84000 ක්‍රමේ. ඒතර අපිට ඕනේ 84000 දෙකද? එහෙනම් ඒක තේරෙන්න කියන්න. අපූර්වටයි පද තුනක තවත් තේරෙයි. මේ බුදුදහමේ පාස්වර්ඩ් එක. ඔන්නෝක දන්නේ ඇතුළට එනවා. දන්නේ නැති උන් වටේ යනවා. ගේට් එකක් දාලා තියෙනවා. ඒ ගේට් එකට පාස්වර්ඩ් එකක් තියෙනවා. ඒ පාස්වර්ඩ් එක ගැහුවොත් තමයි ගේට් එක ඇරෙන්නේ. එතකොට තමයි බුදුන් දකින්නේ. යෝ ධම්මං පස්සති සෝමං පස්ස. උඹලට මාව දකින්න උනන් ධම්මද. බුදුහාමුදුරේ ධහමෙන් මාව දකින්න. අපි දැක්කේ ධහමෙන්ද රූපෙන්. අපි රූපෙන් බලන්න යන්න එපා. ඔන්නම් අද Google එකේ සර්ච් කරන්න. ජෛන මහාවීර කියලා. ඔබ
ඔබේ ෆෝන් එකේ හරි ටැබ් එකේ ලැප්ටොප් එකේ ඕන මේ Google එකට ගිහිල්ලා සර්ච් කරලා ජෛන මහාවීර කියලා ඉංග්‍රීසියෙන් ගන්න. පේජ් එකකට යනවා ඒක ක්ලික් කරන්න ඉමේජස් ෆොටෝ 1000 2000ක් එනවා. ඔය ඔක්කොම උඩ ටික බුදුහාමුදුරුවෝ. යට ටික හෙළුවේ. ජෛන මහාවීර කියන්නේ නිගණ්ඨනාථ පුත්‍ර. උන්වහන්සේත් මේවා. දැන් කවුද හොයාගන්නේ? කොයි රූපෙන් බලලා එන රූපෙන්ද බලන්නේ දහමෙන් යෝ පටිච්ච සමුප්පාදං පස්සති යෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝමං පස්සති එන මාව දකින්න ඕන නම් දහම දැක බලන්න දහම කිව්ව අපූර්වටයි පද තුනයි අපූර්වටයි පද තුනයි කිව්ව අනිච්ච දුක්ඛං යද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත් ඔබ තවත් සරල කරන්න කන්නන් මෙන්විස අඹ බල දිසිසේ මන් සන්තොස් කර කිව මලසිස්සේ ඔන්න අපිට ලියපු සිංහලම බෞද්ධ පොතක් ලෝකයට සංග්‍රහ ඒකේ තවත් ලඝු කරලා තවත් ලේසි කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ කිව්ව අනිච්ච දුක්ඛ නතර එහෙනම් යද නිච්ඡං තන් දුක්ඛං යමක් අනිච්චද ඒක දුකයි යමක් දුක දෙනවා නම් ඒක කරන්න ඕනේ නවත්තන්න බලන්න උන්වහන්සේගේ උපමාව අඹයක් තියෙනවා ඒ අඹේ මාර රහයි අපි කියන්නේ ඉතින් ලෝකේ හොඳම අඹේ කියන්නේ අපිට මේ ලෝකේ හොඳම අඹේ කියලා තියෙනවා ඒක දැක්කාමත් ආසයි සුවඳටත් ආසයි කනකොට ඊට වැඩි ආසයි හොඳම අඹයක් තියෙනවා හැබැයි අඹේ ඇතුලේ තියෙන අවුලක් ඒක තියෙනවා සයනයිඩ් කන එක මැරලා දැන් මේ අඹේ පාටට ආදී සුවඳට ආදී රහට ආදී අහුවෙලා කවුරු හරි කෑවොත් දෙන්නේ හොඳද විනාශය දැන් මේ ලෝකේ තියෙන ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඒ ප්‍රිය මధుර ස්වභාවය ඇස්සේ තියෙනවා විනාශය ආස්වාදයේ තියෙනවා ආදීනවේ දකින්න තු ආස්වාදයට ගියොත් අර ආදීන කොට ඔක තවත් තේරෙන්නේ කොහොමද මාළු හැම කන පින්වතුනි ඔබයි මමයි මේ සංසාර ගමනේ දැප ගන්නවා කියලා කරලා තියෙන්නේ මාළු හැම කන වගේ වැඩ. එහෙනම් කෙලවර වෙන්නේ අවසානයේ සැප ගන්න ගිහිල්ලා දුකකින් කෙලවර වෙනවා නම් ඒ සැප හොඳයිද භයානකයි. ඒක අත්තද අනත්තද? ඔන්න අනත්ත කිව්වේ ඒකයි. පරීක්ෂණය නිරීක්ෂණය නිගමන. පරීක්ෂා කරනකොට මේක අනිත්‍යයි කියලා තේරුණා. ඒ නිරීක්ෂණය කරනකොට මේක දුකයි කියලා වැටහුනොත් ගන්න ඕනේ නිගමනේ මොකද අත්තයි කියලාද අනත්තයි කියලා. හොඳයි කියලාද නරකයි කියලා. සාරයි කියලාද අසාරයි කියලා. එහෙනම් ඔබේ ජීවිතේ මේ කොහෙවත් යන්න එපා මේ බබේ ඇතුලේ බලපල්ල විවේකයි. දැන් අපි මේ ලෝකේ සැප හොයනවානේ. ඇහැ කන නාසය දිවකයි. මේ පස්කොළට සුව පහසුව හොයනවානේ. දැන් සීට් එක පුටුවක් දෙද වෙන තැන්වල පුටු දෙන්නේ නැහැ බිමන තියන්න. දැන් බඩට පුටු දීලා. ඇයි ඒ? පහසුයි. පහේ සුව දැන් පුටු නැත්තම් මෙලහට වයිපරේ වගේ දෙපැත්තක ගහින්න එක පැත්තක් දෙන අනිත් පැත්ත ගහම දැන් ඕක මටත් බිම තිබ්බට මට බන ගෙන්නුවා මේ පංචකාමයක් තියෙනවා පංචකාමයෙන් සුවය ඇහැට රූප තියෙනවා කනට ශබ්ද තියෙනවා නාසයට සුවඳ දිවට රස කය චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන ඔන්න වෙන දිට්ඨිය පෙළ දහම තියෙනවා බලලා සතුටු වෙනවා අහලා සතුටු වෙනවා ඉවල සතුටු වෙනවා රස විඳලා පාස් ඔය පහේ සුව අපි බලාපොරොත්තු වෙනවද නැද්ද ඔය ජීවත් වෙනවා කියන්නේ අපි ඉගෙන ගන්න ඕකට. ඔය ටික හොඳට ගන්න ඉගෙන ගන්න. දැන් අම්මලා අපි ඉස්කෝලේ යනකොටද හොඳට ඉගෙන ගන්න නැත්නම් අපිට දුක් විඳින්නේ. දැන් ඉගෙන ගත්තේ මොකද්ද? ඉගෙන ගන්න එක දුක. හැබැයි කිව්වේ ඉගෙනීම කටයුත්තකි. එහි ඵලය එහෙමනේ ඉස්කෝලේද කිව්වේ. දැන් මෙතන ඉගෙනගෙන මල්ලම් වෙච්ච අතෝත්තර. දැන් ඉස්කෝලේ කිව්වනේ ඉගෙනීම කටයුත්තකි එහි ඵලය මල්ලේ දැන් ඉගෙනගෙන මල්ලම් වෙලා තියෙන අතෝත්තර. ඒ අවුලක් වෙන්නේ නැද්ද? ඒ ඉගෙන ගන්නේ සැපට. රස්සා කරන්නේ. මේ ව්‍යාපාර කරගෙන මේ දුක්විසි වෙලා දුවන්නේ මොකටද මේකද? මොකටද මේ? දුක් විඳින්නද සැප විඳින්න? සැප අපි ගෙයක් දොරක් හදන්නේ. අපි ආවා වෙන්නේ. ඒ කියන්නේ කසාද කරන්නේ. ඒක හිමින් කියන එක හරි අප්සෙට්. ඒක කට උත්තරක් නැද්ද? ඒ අහන්නේ තේරෙන්නේ නැහැ. වඳින්නේ සැපටද දුකටද? උත්තරය. දැන් සැපද? ළමයි කරන්නේ සැපටද දුකටද? දැන් ඔය ටිකනේ කොහේ ගියත් මෙහි අප්සෙට් කියලා ඉඳලත් ගිහලා තෝකමයි කරා. දැන් මෙහි අප්සෙට් කියලා මේ අප්සෙට් එක ටික අප්සෙට් වෙලා තිබුණා. දැන් මෙහි අප්සෙට් යන ඕස්ට්‍රේලියාව. දැන් ඒකත් කරන්නේ ඔය ටික නෙමෙයි. ඔය පත්කොලින් කරු බින්දුවේ මේ කොහේ රෝගී ගියත් ඔය පත්කොලින් යරෙන්න වෙන සුවයක් ගන්න කරන්නේ නැහැ. ඔය පහසුව කිව්වේ ඒකයි. පහසුවට ගියාට දන්නේම නැහැ අපහසුව. අපහසු වෙනවා සැපකට නෙවෙයි දුකට. දැන් ඔය ටික ලං කරගන්නේ සැප හොයන්නේ. ඒකට ලෝකේ සම්මතයක් තියෙනවා. මේක ඔබට මේක මට. ඒක තමයි ඔප්පු වලින් හරි සහතික වලින් හරි ඔය රෙජිස්ටර් කරලා හරි. දැන් අපිට මොකක් හරි පවර්ලා දෙනවා. වාහනේට පොතක් තියෙනවා. ගෙට ඔප්පුවක් තියෙනවා. අසාධිත සහතිකයක් තියෙනවා. මොකද මේක හැමෝම බලන් ඉන්න එකක්ද නැද්ද?
මේ කාම පොරපිටියේ බුදුහාම දේශනාන බල්ලන්ට අහුවෙච්ච මස් කටු වගේ. උගුස්සන්ට අහුවෙච්ච මස් කැටි වගේ අනිකාගේ දේ දැහැගන්න අනික බලන් ඉන්නවද නැද්ද ඒ ලෝක. ඒ හිඳ ලෝකේ හදාගත්ත සම්මතය මේක කොට මේක මට. අන්න මේ අර සම්මත හදාගෙන අපි ඒ තමයි කියන්නේ. එතකොට ඇටැක් කරන්න බෑ. ඒකට ලං වෙන්න බෑ. එතකොට ප්‍රශ්න එනවා. ඒක නීති මේ විවර ගන්න. එහෙනම් මෙන්න මේ වැටකොටු හදාගෙන මේ මායින් ගහගෙන අපි try කරන්නේ මොකද? දුක් ගන්න නැද සැප ගන්න. එතන මාළු හැම කන්නේ මොකද? මාළුවෙක්ට හැමක් දැක්කම මේක වෙන්නේ දුකක් ඇදීනද සැපක්. වාසනාවක් ඇදීද වාසනාවක් ඇදීද? බොම් මාළු හැම කන්නේ පැනලන්නේ. ඉතින් අපේ උණු කියන්නේ පැනලා. මාළු හැම කන්නේ මොකටද? සැපටද දුකටද? හැම කාපු එක මාළුවෙක්වත් දැපෙන්නේ. ඔය ඇමාස්සේ තියෙනවා හැංගිච්ච කොක්කා. මෙන්න මේ කොක්කට මාළු අහුණාට දුකේ ජීවිතේ නැති වෙනවද නැද්ද? එහෙනම් මාළු හැම කන්න කියලා වැටෙනවා දුකට. මේ පුතර්ජන වූ සත්‍ය සැප ගන්න කියලා වැටෙන්නේ දුක. ඔය කතා දෙක සමානයි. ජාතියකින් දැක නෝනලා ජාති, මහත්තුරු ජාති, ළමයි ජාති, ඇඳුම් ජාති මන් දැක්ක එළියේ ගලවලා දෙනවා දෙනෙක්තු ජාති. එක එක. මං එනකොට බල්ලෝ ටිකක් එතන හිටියා. දැන් ආවේ දෙපත්ත බයත්. හොඳ එක එතන නේද? මම එනකොට අර රපත්තු උඩලක බල්ලෝ දෙතුන් දෙනෙක් කැරක් කැරක හිටියා. ඔබ දැක්කේ නෑ ඔබ ඇතුලේ නේ හිටියේ. ඒ ඔබට ආවේ සැපද්ද බයද්ද? ඒ බයත් වැඩිපුර ආවේ හොඳ මේක තියෙන කෙනාටද නරක මේක තියෙන. ඉතින් හම්බඩියක් නිකන් තල්ලි නැති කෙනෙක් දුප්පත් කෙනෙක්. එයාට දින හොඳ මේක තමයි හිල් වෙලා කටු ගාලා හරිම අඹලා. එයාත් දාන් කියනවා නෝනාගේ මහත්තයා කීමට බඩට එනවා. හැබැයි එයා ඒක අංගල ගයිනක දාලා තමයි මේ ඇතුළට එන කවුරු දැක්කල් නැත්තේ. තව නෝනේ කල්ලි කියන හොඳම නෝනේ ප්‍රාප්තික දෙයක තා. ඒකත් උදේට ගන්නවා. දැන් වැඩිපුර බය ඉන්නේ කොයි කෙනාද? හම්බඩේ තියෙන කෙනාද අර හොඳ මේක තියෙන නෝන. වැඩිපුර බය වෙන්නේ කොයි නෝනද? ඔය දෙන්නට වැඩි මම දැක්කේ ඉන්න මම දෙරිප්පු දාන්නා. මං කියන එක තේරෙනවා. මේ ලෝකේ අපි එක එක જાති අල්ලනවා සැපට. හැබැයි අල්ලන જાති අපේ කැමැත්තට නැහැ. ඒවත් අනිච්චයි. අපි කැමති ඒවා කැඩෙන්නේ නැත්නම් අපි ළඟ තියෙන එක කැඩෙනවා. අපි කැමති විදෙන්නේ නැත්නම් අපි ළඟ තියෙන එක විදෙනවා. අපි කැමති ලෙඩ වෙන්නේ නැත්නම් අපි ළඟ තියෙන ලෙඩ වෙනවා. අපි කැමති මැරෙන්නේ නැත්නම් මේක කොයි වෙලේද කිව්වොත් නැහැ මැරෙන්නේ. එතකොට කැඩෙන විදිහට ලෙඩ වෙන්න මැරෙන එකක් ලං කර ගන්න එක සැප ගන්න සැපත් දෙන්නේ බය. ඒක දරුවෙක් දාලා බැලුවම උදේට දෙනවා. දරුවෝ හදන්නේ සැපට නෙවෙයි. දරුවෝ හදන්නේම සැපට නෙවෙයි. ඒක දරුවෝ හදාගෙන අපි සැප විඳිනවා. මම කියනවා මම කසාද බඳලා සැප විඳිපුවා යට උසන්න කියන්නේ ඒක හොඳ නෑ. මම දන්නවා නෑ කියලා මූණ බැලුවාවත් හිතාගන්න පුළුවන්. හැබැයි මම කියන ළමයි හදන සැප විඳින්න ගන්න යට උසන්න. ඕකට අපේ ඉස්කෝල බුදුහාමුදුරුවෝ ළමයේ ඉන්න කිසිම අම්මෙක් තාත්තට සැපෙන් ඉන්න බෑ. ඉන්න වෙන්නේ බයෙන්. හේතුව ළමයා අනිච්චයි. අනිච්චයි කියන්නේ අපේ පාලනයෙන් තොරයි. ඒ කියන්නේ ඕන වෙලාවක කැඩෙන්න බිදෙන්න ලෙඩ වෙන්න මැරෙන්න පුළුවන්. දරුවා ඔබේ වටිනාම සම්පත නම් ඒ සම්පත ඕන වෙලාවක ඔබේ ගිලිහෙන්න පුළුවන් නම් ඔබට තියෙන්නේ සැපද බය. එතකොට ඒක ලං වෙනකොට ඔබට එන්නේ සැපද ගින්නක්. ඒක තමයි දරු ගින්න, දරු කැක්කුම කියන්නේ. ගින්න කැක්කුම කියන්නේ සැපට භාවිතා කරන එකද දුකට භාවිතා. දැන් එන මේ හැම අම්මේ තාත්තෙක්ම ඉන්නේ ගින්නක පිළිගන්නවද? කැඩේ බිඳේ ලෙඩ වෙයි මැරෙන්න ගින්නක ඉන්නකොට ආරංචියක් වෙනවා කැඩිලා බිඳිලා ලෙඩ වෙලා මැරෙනවා. දැන් ඔක්කොම බැලනවද නැද්ද? කැඩිලා බිඳිලා ලෙඩ වෙලා මැරිලා ඉවරේ ගෙවල් වල දැන් තියෙන ෆොටෝ විතරයි. දැන් ඒකේද තව තුන උහුල ගෙවල් හතරක් තියෙනවා. එකකීක වෙයි කියලා ගිනි කරනවා. වෙච්ච ගෙවල් වල පොළොවේ පත්තම පෙට්ටි උපදා. වෙලා ඉවරවල ෆොටෝ තියෙනවා. ඒ අය ෆොටෝ බලන් අඬනවා. තව ගියක් තියෙනවා නෑ කියලා අඬනවා ගොංග. මට නෝනෙක් නෑනේ. මට මහත්තයෙක් නෑනේ. මට තාම ළමයෙක් නෑ. නැති එක නෑ කියලා අඬනවා. හදාගත්ත ගෙදර රැක ගන්න අඬනවා. වැරදිච්ච ගෙදර වෙට්ටි බඩන් අඬනවා. වැඩේ ඉවර වෙලා ගෙදර ඌල් ඉන්නවා. ඔය ගෙවල් අතරෙන් තැපෙන් ඉන්න ගේකෝ. ටයි ඇතුව ගලක් ටයි නැතුව ගලක්. ඩිග්‍රී ඇතුව ගලක් ඩිග්‍රී නැතුව ගලක්. සැපෙන් ඉන්නේ කොයිද? ඉතින් ජාතියක් තියෙන කිසිම දෙයක රැකෙන්න ඉන්න බෑ. මොකද මේ ජාති වල ස්වභාවය ජරාවයි මරණයයි විනාදෙයි පරිණාමයි විපරිණාම. ඔය විපරිණාමයේ තියෙනකන් ඔබට ඉන්න වෙන්නේ හැම වෙලේම මොකද මේක කනාද රැඳි පිටිපු වගේ තම සතේක ඉවරනේ. එතකොට එහෙම එකක් තියාගෙන ගිනි කනවා වැඩේ වැරදිච්ච කෙවල් පොළොවේපත් මං කීයද කරන්නේ? ඉතින් සමහර මලකවල ගියාම අධික වේතුව වෙච්ච ඉගෙන ගෙවල දැන් මං කිව්ව මහරගම ගෙදර ඉවලේ මම පටන් ගත්තා.
දැන් ඒ ගෙදර අම්මයි තාත්තා එකම පුතා මරු රෝයල් එකේ ඉගෙනගෙන මේ ළඟදී මම ගණකට ගිහින් 3 මාස රෝයල් එකේ ඉගෙනගෙන IT ඩිග්‍රිය කරලා වාහනේ තරම් මෙඩින් එකක් දින දාලා දැන් මේ හાર્ට් ඇටැක් එකකින් නහරය ප්‍රොබ්ලම්. දැන් ඒ ගෙදර අම්මයි තාත්තා ඉන්නේ සැපෙන්න මැරෙනකන් දුකෙන්. මැරෙනකන් ඒ දරුවා ගැන දී ෆොටෝ එකක් දකින්න මතකයක් එන මොහොතක් ගානේ දුකෙන් ඉන්න වෙනවද නැහැ. දැන් එහෙනම් මෙන්න මේ જાති දෙන්නේ සැපද දුකද? සහනේද අසහනද? නිවනද ගින්න? එහෙනම් ගෙවල් හතරක් තියෙනවා නැති ගෙදර නැහැ කියලා අදාගත්ත ගෙදර රැක ගන්න වැරදිච්ච ගෙදර පොළොවපත් කරනවා. ඉවර ගෙදර ඌලනවා. ගෙවල් හතරෙම තියෙන්නේ සැප නෙමෙයි ගිනි. ගිනි තියෙන ගෙවල් වලට නමක් කියනවා ගිනි ගෙවල්. ඒවත් ගිනි ගෙවල්. එහෙනම් ಜಾති යම් තැනකද ජරා මරණ තියෙනවාමයි. හැම යම් තැනකද කොක්ක තියෙනවා වගේ ಜಾති යම් තැනකද ජරා මරණ තියෙනවා. එහෙනම් මේ ಜಾතියකට අහු වුණ ගමන් ජරා මරණ ප්‍රිය හම් වෙනවද නැද්ද? නෝනා ගේනකොට නෝනාගේ ජරා මරණ තියෙන්නේ නැද්ද නැද්ද? මහත්ය ලං කර ගන්නකොට මහත්ය ජරා මරණ දෙනවද නැද්ද? ළමයා ඔබ හදා ගන්නකොටම ළමයාගේ ජරා මරණයටත් කොටු වෙනවද නැද්ද? ළමයාට කැමති ළමයාගේ ජරා මරණයට කැමති. හැබැයි අකමැති වුණාට බාර ගන්න වෙනවද නැද්ද? එහෙනම් જાතියක් එනකොට ප්‍රියම් වෙන තමයි ජරා මරණය. ජරා මරණය දෙන්නේ සැපද ශෝක. දැන් එහෙනම් ඇමරිකාවේ කළත් එංගලන්තේ කළත් මෙහෙ කළත් ඔය ජරා මරණ ශෝක වර්ධේ විඳින්නවද? එහෙනම් ಜಾති වලින් සැප තියන්නේ හොයන්නේ. ගෑනු ಜಾති, මිනිස්සු ಜಾති, ළමයි ಜಾති, අඳුන් ಜಾති, පොන් ಜಾති, සපත්තු ಜಾති, සෙරෙප්පු ಜಾති, ගෙවල් ಜಾති, වාහන ಜಾති. ඔය එක එක ಜಾති වලින් සැප හොයනවා. සියල්ල දෙයම හැංගිච්ච ජරා මරණයක් තියෙනවා. දැන් ජරා මරණයට කොටු වෙලා අර කියන ශෝක වර්ධේවට ඔබ අයිතිකාරයෙක් වෙනවද නැද්ද? ඉතින් ಜಾති තියෙන ජරා මරණ තියෙනවා. ජරා මරණ තියෙන හැම එකකම සැප නැහැ ශෝක තියෙනවා. දැන් මේ මොකද කතාව? ಜಾති තියෙන ජරා මරණ තියෙනවා නම් මෙතන අත උස්සන්න. ජරා මරණ නැති ගියක් තියෙන කෙනෙක්. මේ කියනේව තේරෙන්නේ නැද්ද? ඉතින් අත උස්සන්නේ නැද්ද? මේ මට නම් හිතා ගන්නත් බෑ. මේ ගේමක තේරුම ආවෝ කියන්න. ජරා මරණ නැති ගියක් තියෙන කෙනෙක්. මෙතන ඉන්නේ. ඒ කියන්නේ හැම ගේකම ජරා මරණද? ඒක මූණකට බැලුවා වේව හිතෙන්නේ නැහැ. එන පොෂොප් එක. ඒක උඩින් ඔබේ යටින් ඉතින් ඔහේ ජරමර ඕවා නැති මෙහි අජරාම ඔහේ මෘත ඕවා නැති මෙහි අමෘත අමෘතය කියනවා නිවනට මෘතය කියන්නේ මිනියට මෘත දේහය මෘත ශරීරය අපි මගුලක් කියලා මේ නම් කරගන්නේ මගුලක් දාමු ගෙනාවේ මගුලක් හැබැයි වැඩි උනේ ඉතින් ඒක නිතර මිනිස්සු ඔබට මේ මගට උගුල මගුල කියන වචනේ තේරුම නිවෙන මගට වැටිච්ච උගුල මගට උගුල මගුල් මට මේ ළඟදී පහු කියලා දුන්නා මලගේක ගියා මාතර වෙඩින් එක දවසේ කැන්දන් යනකොට මනමාලිගේ කරමුඩ මනමාලය පනන කොච්චර බෞද්ධ කියන්නේ වෙඩින් එක වචුවර නැහැ කලින් රීෂූට් එකක් දාලා එන කොම්පාට් තියෙනවනේ රීෂූට් එකක් උඹවයි කළා රීෂූට් එක මේ ඉන්දියාවෙත් ඔය වගේ සිද්ධිය මම ළමයි කොට බැලුවා වීඩියෝ එකක් කෙල්ලෙක් මාන අත්තර නටනවා ඉන්දියාව වෙඩින් එක මම දිනකට නලිතට අර මේකේ නටනවා නටනට ඉඳන් මේකේ වැටෙනවා වැන්න වැටලා තියෙන වැන්ස් අවුරුදු 23 ගෙල්ලක් ඔය නටන්න ගිහින් නැහැ දැන් අර ගෙදර කොච්චර බෞද්ධ කියන්නේ දැන් මේක දැන් ඔක්කොම ඉවරයි අර කලින් ඔක්කොම කරලා දැන් හොටෙල් එක උවිච්චයි කියන හොටෙල් එකට පෝරුව නගලා අස්සන් කරලා කාලා වේලා නටලා අර අන්තිමට දාන ඩාන්ස් ටිකක් දාලා ඒ ඔක්කොම කරලා දැන් කැරලා යනවා මේ බුකින් දාපු හෝටලෙට මතු සමය ගෙවන්න දෙන්නගේ මංගල රාත්‍රියේ ගෙවන්න යනවා හෝටලේ පෙලි කාර් එක ඇතුලේ මනමාලිගේ කර උඩ මනමාලය පණ යනවා ආට දැන් මම අහන්නේ නිකමට හරි ඔය කෙල්ලට තේරුණා නම් මූ අරුවෙන් මැරෙනවා කියලා පැලෙන්න ආදරේ කිව්වත් බඳිනවද ෂේප් එකේ මාන කෙල්ලට තේරුණා නම් මේක වැරුවෙන් මැරෙනවා කියලා බඳිනවද මාරිනවද කෙල්ල දැනගත්තා නම් මේක මැරෙනවා කියලා බඳිනවද මාරිනවද මාන ඉතින් කෙල්ල දැක්කේ නැහැ කෙල්ලට තේරුනේ දැක්කේ නැති හින්දා කියනවා අන්ධයි කියලා තේරෙන්නේ නැති හින්දා කියනවා බාලයි අන්ධ බාල තේරුණා දැන් මං අහන්නේ ඔබ කරලා තියෙන්නේ දැකලාද? කොරන්නේ ඉන්නේ දැකලාද? කලේ තේරිලාද? කොරන්නේ ඉන්නේ දෙති මම දැක්ක ඉන්නේ මමයි. මට මහාන වෙන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ මම ඒ කාලේ හොඳට කොල්ලේ. මට ඔබ චී කියලා හිතුණා මේ බන්දේ කරයිය කිව්වා. චී කියලා හිතලා මම ඔබ වර්ධනය කළා. චී කියලා වරලා මං චීකරේට ආවා. ඔබ මරු කියපු මගේ යාළුවෝ මැරි කරලා දැන් මැරි කිව්වා. තේරුණේ නැද්ද?
මරු කියව එක වැඩි කරනවා. පත්තේ මෙරි ගෙවනවා. මෙරි ගන්නකොට හැපි. දැන් හැපි. මගේ යාළුවෙක් වෙච්ච දේ කියන්නම්. හොඳයි. අපි කැම්පස් එකේ ඉන්න කාලේ 2002 තුනේ 99 ඇතුළතදී ඒ කාලේ අපිත් එක්ක ගිය යාළුවෙක් පුරුණෑගල. හරිද? අපිට තමයි දැන් අපි ස්ටිල්ස් අපි සෙකන්ඩ් ඉයර් වල අරුත් එනවනේ. ඒකේ ගිය ලස්සන නගිනේ මටත් ඒ නගින ලස්සනට බෙවුනා. මම කලබලුනේ නෑ. අරුට හොඳටම පෙරිලා. මේ නංගි ලස්සනයි hina වෙනකොට තමයි ගොඩක් ලස්සන. ඒ නංගි නලදක් තියෙන පැත්තේ. හරිද? ඒ hinaව අමුතු ලස්සනක් තියෙනවා. ඒ දවස්වල උද ෆේමස් සින්දුවට ඔබේ සිනාම වඩට මං හරියට මුන් කියන්නේ මොකෝ. ඒ සින්දුවක් කියලා මම අපිත් උදව්වට මුන් දෙන්න යාළු වෙලා මම අවුරුදු 3-4 ගෙවලා අපි අයින් වෙනකොටම අර ඒ කාලේ රජව චන්දිකානෝනයි ජේ.පී. එකයි මොකද අපි ඔක්කොම රජයේ රැකියාව මටත් හම්බුණා යාළුවන්ට තමන් බාරගත්තේ නැහැ මම. අපි ඔන්න වෙන එකක් තියෙන්නේ. අරගොල්ලෝ රැකියාවක් හම්බුලා දැන් අර ඒ නංගිටත් ඒකම ජොබ් එක හම්බුණා. ඉතින් මුන්ගේ ජී ලයිෆ් එක හරි ග්ලේසි. එන කසාද බැලුවා. කසාද බෙදලා දැන් ඊට පස්සේ අපේ සම්බන්ධය අඩු වුණා. මම මේ පැත්තට ආවට පස්සේ යාළුවෝ මගේ ඇරුණා. කොහොමද මම දන්නේ නැතුව කොරෝනාවට කලින් 18 වගේ. 2018. අපි 2003 නම් 2018 විතර කොරෝනාවට කලින් බණකට වැඩිය පුරුණෑගල පැත්තේ කොහෙද දන්නේ නැහැ. කටින කාලේ ඔක පන්සල් වන් තියෙනවා. ආරාධනාවට බණකට ගිහිල්ලා මේ මුළු ගමේම 2-3000ක් ඇවිල්ලා හිටියා. බැලින්න මේ යාළුවගේ ගමටයි බණ කියන්නේ. ඒගොල්ලෝ මම එන බව දැනගෙන මේ පෝස්ටර් එහෙම ගහලා තියෙනවා. බණ ඉවරුනාට පස්සේ යාළුවෝ ඇවිල්ලා කතා කරා. කතා කරනකොට තමයි මට අර වර්ණ සිද්ධි මතක් වෙලා. ඉතින් මම කොහොමද වයිෆ් කෙනවත් කියලා ගර්ල් කෙනවත් කියලා. කොහොමද දෙන්න හොඳින් ඉන්නවද? අපෝ නම් මතක් කළා විතර මූණ කලුණා කියලා. ඒ දා නම් ගොන අන්න ජිම් එකේ ගියා විතර කැන්ටි එකේ ගිහලා නම් දෝ hina වෙලා දිව්වේ. අන්න ඔබේ ගර්ල් ඉන්නකොම එදා නමක් මතක් කරලා hina වෙලා දැන් මොකේ මූණ කලුණා. මම මොකද ප්‍රශ්නේ. අනේ හාමුදුරුවෝ දැන් අපි දැන්දලා අවුරුදු 15ක් විතර ඇති. අපි අවුට් වෙච්ච ගමන් බැලුවා. හාමුදුරුවනේ ඔකෙන් අවුරුදු 12ක් එයාගේ අම්මට අංශභාගය හැදිලා ඇඳුණා. නැගිටින්න කරන්න බෑ. අපි දෙන ඔෆිස් යන ගමන් මේ වැඩේ කරා. ආන්දුර අපිට දුවෙක් හම්බුණා දුවට ලියු කේවි. කොච්චර බවුද? දැන් මට ඔයාට මතක් ඉන්නේ අර දත මම කිව්ව බලපන් දතක් කරපු විනාශය. දැන් මම මේ දත තව කෙල්ලෝ හිටියා. මම මේ දත ලක්ුණයි කියලා ඒකේ යාළු කරගත්තා. මට නිකමට අපේ කටවල් වල නැහැ මම බලපන් දතක් කරපු විනාශය. ඒක කිව්ව විතරයි ආපහු බිම්බලා. මම මොකද්ද ප්‍රශ්නේ කියලා මයික් ඕෆ් කරලා දුන්නා. කොහොමද? ආන්දරෝනේ අර එදා දීච්ච ආදරේ නැහැ. කොයි වෙලෙත් කන්නේ ඉතින් ළමයාගේ ප්‍රශ්න මාර්ගෙ එක්කගෙන ඉන්න ඕනේ. අම්මව දෙඩ වෙලාවක් වෙලා බලන්න ඕනේ. උන්ට දැන් හම් වෙන සල්ලි මදි මේක ගන්නේ. ඒන ප්‍රශ්න වෙනවා, රණ්ඩු වෙනවා, කරදර වෙනවා. දැන් ආදරයක් කියලා නෑ අන්න කොයි වෙලෙත් කන්නේ. අනේ ආන්දරෝ මේ ළඟදී ටිකක් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා මට ටිකක් එකක් ගැව්වා. ගහපු පාර අර දත්තම ගැලෙනවා. දැන් ආදරෙන් ගෙනාවු නලදත නැහැ hina වෙනකොට ජනේලයක් කරලා වගේ තියෙනවා. උට ලෝකයේ මියා දුවෙක් ඉන්නව අන්දභාගේ නැන්දමගේ. දැන් උට වෙච්ච දේ වෙයි. දැන් දතලක් නැහැ කියලා දත නැහැ. ඒක මරු කියලා මැරි කියලා දැන් ඌ මැරි කියනවා. ඌ හැපි කියලා තමයි පටන් ගත්තේ. දැන් හැපි ඉන්නවා. ඒ වචන මම අහනකොට නෙමෙයි. ඔක දීච්චේ. හැබැයි මම ඔක චී කියලා වරලා චීවරේ මම මහාන වෙච්ච එක හරිද? මම ආවෙන මොහොතේ එක දුරු කළා. ආමු දුරු. ආවෙන මොහොතේ එක දුරු කරපු ඉඳ ආමු දුරු කියනවා. ආවෙන මොහොතේට හාමු කියනවා. හාමුලද සැපේ ඉන්නේ හාමු දුරයි. අපිට ඉතිසියා කරන්නේ නැහැ. හොඳ වාහන තියෙන. පන්සල් තියෙන. ඉතින් කවුද අපි අම්මලා තියලා? නෑ දායකයෝ ඉන්නේ. මේ ළඟදී ගියක් පූජා කළා කොහොමද කොහොමද 50ක් විතර වටේ. කොහොමද අන්තිම මිනිස්සු පූජා කරනවා. මට වාහන දෙකක් පූජා කරනවා. මම දෙකක් පූජා කරනවා. මේ අපේ ගෙදරින් දෙන්නන්නේ අම්මා වුණොත් වැඩිපුර රුපියල් 5000ක් 25000ක් දෙයි අවුරුද්ද. අම්මට අපි දෙනවා කියලා දෙපෙහෙත් ගන්න. අපි බලාගන්න මේ රටේ ඉන්නනේ කෝටි දෙකක්. අපිට ප්‍රශ්නයක් නැහැ. පින්වතුනි බුදුහාමුදුරුවෝ යවහල් වලදන කාලේ දේවදත්තට කරත්ත නමකින් වත් දෙනවා. ධාරේ. ඉතින් බුදුහාමුදුරුවන්ට නෑ දේවදත්ත එහෙනම් මේ බුද්ධ ධාතෙන් ඒක වැරදි පරිහරණය ණය වෙනවා. මම මග බලක් නැතුව මේ දාන ගත්තොත් මම ණය වෙනවා. මට ඔක කිවන්න වෙනවා. මග බලක් තිබුණොත් විතරයි ණය. අන්න තාත්තගේ උරුමේ දායක දැන් පියාගේ උරුමේ පුතාට එනවා දුවට එනවා. ඒ වගේ පියාගේ උරුමේ පියාගේ බුද්ධ භූමියේ ඔය කියන මගපලක් ඇතුව ඉන්න ස්වාමීන් වහන්සේලා ණය වෙන්නේ නැහැ. අනිත් අය ණය වෙලා ගියා. ඒකට කිව්වේ දවසට එක මොහොතක් හරි බුදුන් දහම් සම්මුඛ දෙහි කරපල්ලා ආර්ය මෛත්‍රියක් හරි වඩලා මේක මේ මැනේජ් කරගන්න. ඒ හින්දා මේ
මේක තේරුණා මේක මේ අපි සුන්දර ලෝකයක් කියලා ගියාට සුන්දර දැන් නිවා ගන්න ගියාට නිවිලද බක්ති ඔබම කියන්නේ මම මේ අසුභවාදී දේවල් කියනෝ නෙමෙයි ඇත්ත කතාව ඔබ කියන්නේ මගේ යාළුවට වෙච්ච කතාව ඌ වෙන පවු නැද්ද ඌ කොච්චර පවු සුන්දර ලෝක ඉනාම විතාගෙන ගියේ දැන් ඒ ඔක්කොම ගියාවද අවුරුදු 2යි 3යි 4යි ඉඳලා දිනීපත් දැන් තනි කරලා ළමයා හින්දා වෙන්න බැරිව දැන් ඒක මහාන වෙන්න හදනවා මගේ මොකද දැන් මහාන කරන්න බෑ ළමයාට මොකක් කරේ වෙච්ච දවස වරේ දැන් මම මේක මහාන කළොත් දැන් එන්නේ මේ බණක් දැකලා නෙමෙයි මගේ දැන් අහන්න දැන් මේ නෝනාගේ අප්සෙට් එකයි දතර දිගේ ඕවටනේ දැන් මේ දතක් එයාට දාගන්න හරිද දත දත දැන් ළමයාද දැන් ඕවට එන්න එපා බණක් තේරුම් ගන්න නැත්තම් ඔක කරදරේ මේ කතාව මේක අපි කොහෙද තේරුම් දැන් අපි මේ ඊළඟ කනවා කියන එකක් තේරෙන්නේ නැහැ සැප ගන්න යන්නේ පෙළට රහ ගන්නයි ප්ලෑන් තියෙන්නේ හැබැයි පෙළට රහ ගන්න කවුරුත් නැහැ කැඩෙනකොට බිඳෙනකොට ලෙඩ වෙනකොට මැරෙනකොට කුටි ගන්න බැලු ගන්න කට යන්න පොලේ යන්න ක්ලිනික් යන්න දීප්ත සල්ලි පන්ති සල්ලි පොලී සල්ලි අතු ගන්න බිය දාන්න අත්තරන් යන්න කියන්න කවන්න බවන්න මුම් පද්ද දුවන්න මුන්ට වේ කියන මුම් පද්දේ වන්න මුන්ට ඉස්කෝල වань මුම් පරි ඔය චුට්ටයක 2000 විතර කියනවා කියන්න ටයිම් නැහැ කියනකොට හතියෙන දැන් මේ ටික කියාගෙන යනකොට හති නම් විදින කෙනාට කොච්චර හතිද කියන්නේ ඒ ඔය කියපු ටික පෙළට ආවොත් රහද වහද ගිය රහ ගන්න හැබැයි පෙළට ආවේ වහ ඒක ඉතර මිනිස්සු උගර වචන කිව්වම පෙළට වහ දෙන ඉඳලා ඉතර මිනිස්සු කිව්වා පෙළ වහ මම අදම නෙවෙයි මට බයින්නේ පෙළට වහ දෙන ඉඳලා පෙළ වහ කිව්වා ආවෙම වහක් ඉඳ ආවහ කිව්වා වෙන්ුනේ වහක් ඉඳ විවාහ කිව්වා වහකුයි හෙදේකුයි ඉඳ වාහේ කිව්වා ඔය දකුණේ තාම ওই වචනේ තියෙනවා දකුණේ ඉන්නවනම් වාහේ කියන පාඩක අපි සහයට කරුවක් ඉඳ සහකරු කියනවා ඒ කාර්යයට සහාය දෙන්න සහකාරී ඉංග්‍රීසියෙන් වාට්න කියනවා පොදුවේ දකුණේ නෝනට මත් දෙන්නට වාහේ කියනවා ඔක තවත් දින අයන හොඳටම තේරුණාම මූට වහකුත් කියවිලා හෙදේකුත් දෙදි බෑන්ඩ් එකකුත් ගන්නවා දැන් වහකුත් සෙට් වෙලා හෙදේකුත් දෙදි බෑන්ඩ් එකක් ගහන්න පුළුවන් බෑන්ඩ් ගහන්න එපා බෑන්ඩ් එකක් ගහන්න කවුරුහරි මහන්න වෙනවා අපේ ගෙදර දෙන්නෙක් මහන්න කොල්ලෝ හතර යම්ම වැඩේ වාගෙට කරගත්තා කොල්ලෝ හතරේ දෙන්නෙක් මහාන කරලා දෙන්නෙක් තියාගත්තා දැන් උන් දෙන්නගේ පෙරුම් ගහගෙන දෙන්නගේ විතර වයිෆ්ලා ගෙනුත් කරනවා කතා කළොත් එක්ක අයියට නෝන රැව්වගේ මල්ලිගේ නෝන ගැත්තුවගේ එක්ක ළමයෙක් ගහගෙන දිත්තලා අපි යන්න ඕනේ ඒ වගේ මොකක් කරේ පටන් ඉතින් මොන තමයි ඉතින් කියලා ලොඩේ පුරුදු දින නැන්දම්මලේ කොලාලේ ගොඩේ තිනොත් ඒක නැත්තම් එන පාළුයි වගේ ඒක තියනවද නැද්ද ඒක මේ සංඝාරගත එකක් ඒක බුදුහාමුදුරුවෝ ඒකනේ වික්‍රීරාසනේ පටන් ගන්න බෑ කිව්වා ඉතින් බුදු කෙනෙක් මේ ආවත් බොරුවට මේ පල්ලෙහාට දාන්නේ නැහැ ඒ ගෑනු කියන වචනේ වැත්තට තියලා ගෑවුනොත් ඇනේ ඒක විහිළුවට කිව්වා ගෑවි එළියෙන් ගෑවෙන්නේ ඒගොල්ලෝ වැඩිපුර ඇරෙන්නේ වැඩිපුර දුවන්නේ පිරිමිද ගෑනු देखो शॉपिंग කාලෙට මේ අවුරුදු කාලෙට වැඩිපුර shopping යන්නේ කවුද? පිරිමිද ගෑනු. අර කොල්ල එප්පී එක දානවා මේ අවුරුදු සීසන් වලේ ගෑනුන්ට තියෙන ප්‍රශ්න දෙකයි. මේ සයිස් වල වෙන කලර්ස් නැද්ද? මේ කලර්ස් වල ඔය ප්‍රශ්න මේකට එක අදාළයි. ඉතින් ඕක තමයි තියෙන්නේ. ඉතින් ඕවා පස්සේ දුවලා තියෙන්නේ ගෑනු. ඒක තමයි දුව කිව්වේ. දුවන ගතිය දුව වෙනවා දුවන එක පුහු වැඩක් අර්ථයක් නැහැ පුහු අත පුත පිරිච්ච ගතියක් තියෙනවා පිරිලා නැහැ තාම අඩුයි ඉතිරිය සංස්කෘත ස්ත්‍රී සංස්කෘත ඉතිරිය සිංහ ඉතිරියක් අඩුවක් මේ අඩුවක් කියන්නේ ඔක පල්ලෙහාට ගන්න නෙවෙයි ඒක තමයි ඒ ගතිය වැඩිපුර අල්ලගන්නේ ගැප් කරගන්නේ පිළිවෙද කියන්නේ ඒක ගැප් පිටින්නේ කාටද ගැප් කර ගන්නකම් ගැපක් එනවා පිරිමි ගැප් කරගන්න අපි හිත ගැපේ. ගැප් කරගෙන ඊට පස්සේ වැඩිපුර දුක් විඳිනවා. ගැබාවට පස්සේ දුකේ ඉඳලා දොළ දුකේ නම් ඉඳලා දෝ කියනවා දෙකට ල කියනවා ලයට. ලය දෙකක දුක තමන්ගේයි බඩට ආපු කියන්නේ. ලය දෙකක දුක වෙන දොළ දුක. දොළ දුක වින්දා නම මාසක් දසමක් දුක් විඳිනවා පිරිමිද කියන්නේ. පිරිමිට මෙලෝ ගන්නත්. ඒකට ගානක් ඇද ඒක පළවෙනි දැනගත්ත ගම කරලා යාළුවන්ට දෙන්න කියලා පොඩ්ඩක් සෙට් වෙන්න. වයිට් වගේ කම්බිලි සතුටුයි ඒක ඩ්‍රින්ක් එක දානවා අරක වමනේ දැන් මේ කායිකව මානසිකව දුක් විඳින කවුද ඉතින් අපේ ගෙදර තාත්තලා කකුල් වලවන ටීවී වල ඉන්නේ ගානක් නැහැ අම්මලා තාම
ඒ කියන්නේ මේක අල්ල ගත්තාම රිදෙන්නේ කාටද? මේ මම හිර කරලා තියෙන දැන් රිදෙන්නේ කාටද? මටමයි. සැහැ අල්ලපුවා සැහැ පුදාට සැහැ. එන අල්ලගෙන ඉන්නකම් කාටද දැනෙන්නේ? එහෙනම් මේ ලෝකේ යමක් අල්ලගත්තොත් එයාට රිදෙනවද? එහෙනම් જાතියක් ලං කරගත්තොත් ජරා මරණයට අහු වෙනවා. ජරා මරණෙත් එක්ක ශෝක පරිදේ දුක් දුමනසයට කොටු වෙනවද දැන්? දැන් එහෙනම් මේක දන්නේ නැතුව නේද සංසාරේ සැපෝයක් ගියේ? හොඳයි කිව්ව වටිනෝක ධාරයිකව මාරයිකව හම්බුනේ නැත්නම් ගඟේ පයින්නක් මට. අන්තිමට ගඟේ පයින්න වෙලා දෙන කාටද? හම්බෙච්ච එක. බඩ රිදෙනවා කියලා කෝච්චියට බඩ දීපු කෙනෙක් අහලා තියෙනවා. මගේ පිට රිදෙනවා මම එනවා කෝච්චියට පිට දිහා. මගේ බෙල්ල රිදෙනවා මම එනවා බෙල්ල වල දාන්න. අහලා තියෙනවා. මේ ඇඟේ කොහෙවත් දාලා මැරිච්ච එකක් නෑ. හැබැයි ඉත රිදෙලා බෙල්ල වල දාන්නේ නෑ. ඉත රිදෙලා කෝච්චියට බැලලා නෑ. ඉත රිදෙලා ගඟේ මොහොතේ ඒතර වැඩිම අමාරු ඇඟ රිදෙන එකද හිතද? පින්වතුනි මිනිස්සු මැරෙන්නේ සැප. එහෙනම් මේ ලෝකයේ වැඩිම අමාරු හිත රිදෙන එක මතක තියාගන්න හිත රිදෙන එක ඉල්ලන්න ගන්න. ඇඟ රිදෙන්නේ තමන්ගේ ටිකෙන් හිත රිදෙන්නේ ලං වෙච්ච අය. නෝන අපිට ඕනේ නැත්තම් මහත්ය අපිට ඕනේ නැත්තම් ළමයා අපිට ඕනේ මේ දුප්පත් ගෙදරක මට මේ පන්සල වල මම තියාගත්තකොට අවුරුදු 27. ඔන්ලයින් ගේම් එකක් දාලා ලක්ෂ 70ක් නෑ. සල්ලි දිනනවා තමයි. ඉතින් අම්මා ඉඩමක් විකුණලා පර්චේස් විශ්යෙන් පර්චේස් 10 විකුණලා නැහැ කියලා. දැන් මම ගේම් ගහලා ලක්ෂ 70ක් ණය කරනවා කියන්නේ. සල්ලි දෙන ඉවර කමක් නැහැ කියන්නේ. ඒ තිබුණා ලක්ෂ 70 නිකම් මොනතරම් අපරාධද? එංගොඩේ ගෑනු හින්දා දුක් විඳින මිනිස්සු ගොඩක් මේ ලෝකේ ඉන්නවා. මිනිස්සු හින්දා අනන ගෑනු ගොඩක් ඉන්නවා. ළමයි හින්දා ඕලන කී දෙනෙක් අපි ඩ්‍රග්ස් වලට පුරුදු වෙච්ච ගෑනු ළමයි. ඊළඟට අම්බලංගොඩ පැත්තේ අම්මුකුයි තාත්තකුයි ආවා. ගෑනු ළමයට අවුරුදු 18ක් 20ක් ලස්සන කෙල්ල. අමනුෂ්‍ය දෝෂයක් කියලා එක්ක මොකද්ද ප්‍රශ්නේ? රැයට කෙල්ල කාමරෙන් එළියට යනවා. අම්මලා තාත්තලාට ඕනේ එන්නේ පාන්ද. අවුරුදු 20. මේගොල්ලෝ ඉතින් අමනුෂ්‍ය කේස් යන්නේ පොඩ හොයලා බලන්න. එක්ක ළමයා මොකටද ඇබ්බැහි වෙලා දෙනවා නැත්නම් නරක ඇතුළට ගියා. එක දවසක් ඒක චෙක් කරලා බලනකොට ජනේලෙන් පැල්ලගෙන මග තියෙන ත්‍රිවිල් එක දාන කෙල්ලෝ ආයි. එක්ක මේකේ අයිස් රෝයින් වලට දුවලා දෙනවා. හොයලා බලනකොට ඒ තැනක ඔය නරක ගෑනු ඉන්න තැනක රැගේ වෙනවා ළමයා පාන්දරේ මොකද කාමරේට. අවුරුදු 18යි 20යි ලස්සන කෙනෙක්. දැන් මේ අම්මට කොච්චර ගින්නද? ඒකද මේක සුන්දර ලෝකයක් නෙමෙයි. මේක මහා අරුමෝසන් විදියක්. මුරුගසන් වරුසාවේ මුරුගේ වගේ. ඔය වැස්සක් නෙමෙයි මුරුගේ වගේ. ඉතින් අම්මා ගැප් ගන්නවා තාත්තා පිටරට. අම්මා ගැප් කරා තාත්තා අම්මා පරසක් වල ගහනවා වෙන පිළිවික ඇතුළු කරේ නැහැ. ඉන්නේ ගෙදර පුතා විතර අවුරුදු 10. ඉතින් කොහොමද වෙන්නේ? හැමදාම පුතාට ඒකක් හදලා දෙනවා මම. රැට් ඉතින් නින්දට පෙර අනේ පුතා ආදරෙන් හදලා තේක බොනවා. අම්මා දන්නේ එච්චරයි. එද්දිය වෙයිදා. මත් වෙන දෙයක් දාලා දෙන්න තියෙයි. දවසක් ඕක හොයන්න බැරි නම් දැන් මේක ලොකු ප්‍රශ්නයක් කියලා. තේක විදි කරන්න කියනවා ළමයාට හොරේ. විදි කරලා නිද්ද ගියාව ඉන්න කියනවා. එතකොට තමයි කාරණේ තේරුම් මේ සිද්ධිය වෙලා දැන් තමන්ගේ පුතා. ඒ හින්දා මේ සුන්දර ලෝකෙ මට කියන්නකෝ දෙට වෙනකම් කතා දෙන්න කියලා. සුන්දර ලෝකෙ ඔබ බලාපොරොත්තු වෙනවා නම් සැනසෙන්න. නිවා ගන්න ගියාට කොහෙවත් නිවෙන්නේ නැහැ. මොකද ලං වෙනවා මේක පාලනය කරන්න බෑ. පින්වතුනි අපිට අපේ කොණ්ඩේවත් පාලනය කරන්න පුළුවන් නෝනගේ පාලනය කරන්න. කියන්න නිකන් ඉඳලා පාලනය කරන්න පුළුවන් නම් ඉස්සල්ලාම පාලනය කරන්න. අනුන්ගේ එකට තමන්ගේ. සරලයිනේ. මම යහන් අපිට මෙතන ඉන්නේ වැඩි මාස කොණ්ඩේ සුදු වෙනවටද කල්පනා. මේ ඉන්න ලේසි බලන්න බයලා වගේ ඉන්න. වැඩි ආක දත්තිත් එක තියෙනවටද හැලෙනවද? වැඩි ආක හංගඩේ දිලිසෙනවටද වැලිවටද? කොණ්ඩේ කල් වෙනවට ආතයි තිද්දේ උදර තියෙනවට ආතයි හංගඩේ දිලිසෙනවට ආතයි. හැබැයි වටපිට බලන්න සුදු වෙච්චක් පේනවා වේගෙන ගෙවක් පේනවා. ඇලිච්ච සෙට් හිකුත් පේනවා හැලීගෙන සෙට් ගොඩකුත් පේනවා. රැලි වැටිච්ච හංගඩත් එකක් දෙකක් පේනවා වැටිගෙන හංගඩ ගොඩක් පේනවා. දැම්මට කියන්නේ කැමැතිසේ පාලනය කරගෙන සතුටින් සනීපෙන් විනෝදයෙන් ඉන්නවා නම් ඉස්ලාම් පාලනය කරන්නේ අල්ලපු ගෙදර කාගේද නෝනාගේ මහත්තයාගේ ළමයාගේද තමන්ගේ. ඉස්ලාම් කරගන්නේ කාගේද? දැන් තමන්ගේ කොත් පුළුවන්. තමන්ගේ කොත් බැරිගෙන මේ අනන්ත සංසාරේ නම් try කරලා තියෙන්නේ. කරන්න පුළුවන් වැඩකටද බැරි වැඩ. එහෙනම් ඔබත් මේ පාරමේ බැහැලා තියෙන්නේ කරන්න පුළුවන් වැඩකටද බැරි වැඩ. එහෙනම් බුදුහාමුදුරුවෝ අහනවා මොන දේ මොන විදියට කළත් මේ වැඩේ සාර්ථකද අසාර්ථකද?
ටයි ඇතුව කළා ටයි නැතුව කළා ඩිග්‍රී ඇතුව කළා ඩිග්‍රී නැතුව කළා ගෙවල් ඇතුව කළා ගෙවල් නැතුව කළා කසාද බැඳලා කළා ධර්මාද නොබැඳ කළා ඔය කොහේ කොතන කළා මේ වැඩේ සාර්ථකද සාම ඒක තමන්ට තමන්ගේ කොණ්ඩෙන් නැතුව තව කොණ්ඩයක් අරගෙන සැපෙන් ඉන්න පුළුවන් පිඟුදුනි සිදුවත් කුමාරයා මහල්ලේ ක්‍රීඩෙක් මලමිනියා පැවිදුරුවක් දැක්ක මං අහන්නේ ඔබ දැකලා නැද්ද හැබැයි උන්වහන්සේ දැකලා මොකද්ද කළේ හිතියද කියලා ඉතින් අපි දකින්නේ ඇත්ත දෙකෙන්ද කටෙන්ද අපි ඇත්ත කටත් අරගෙන බලන්නද කටින් පේනවද දන්නේ මමත් වයසට යනවා නම් මගේ ටිකත් වයසට යනවා මමත් ලෙඩ වෙනවා නම් මගේ ටිකත් ලෙඩ වෙනවා මමත් මැරෙනවා නම් මගේ ටිකත් මැරෙනවා මේක හොඳ එකක්ද බය නැතිද ඉතින් පුතඥෝ සත්‍ය මේ බයාගෙන කරවේද බය වෙනවා නෙමෙයි ඒකට සතුටු වෙනවා ඒ තමයි අන්ධ බාලක අන්ධයින්ද පේන්නේ බාල අන්නර මාතර කෙල්ලට වෙච්ච දේ අපිට තාම වෙලා නැහැ වෙච්ච අය ඇතිද එහෙනම් මෙන්න මේ කතන්දරේ දකින්න නැතුව අපි දුන්දර ලෝකයක් ගොඩන ගන්න යනවා හැබැයි අපේ අතේ මාත්‍රයක පාලනයක් නැහැ අපේ කැමැත්තට නැහැ අචින්ති තම්පි භවති චින්ති තම්පි විනාශ යුද්ධං අත්ති ජයං අත්ති මේ යුද්ධයෙන් වරදිනවා පරදිනවා නවතිනවා අන්තිමට 99ක් අතර පායට යනවා ඕක දැකපු ඉස්සර මිනිස්සු කියනවා නටපු නැටුමකුත් නැහැ දෙරේ බලු නැහැ අල්ලපුවත්තක් නැහැ පය ගහුවත්තක් නැහැ අල්ලගත් එක මේක අද රැ නැති වෙන්න බැරි පය ගහන්න ඉන්නේ දිව්‍ය ලෝකෙක ඒක හෙට නැහැ හම්බෙයි යන්නේ සතර පයදන් උප්පු කරලා පෙන්නුවා ඒකෝදේ අල්ලපු ගත්ත කොයි වෙලේ නැති මේ ළඟදී මම කියන නාත්තන්නේ වෙන්න අපුද හයක් හිටපු ගෙදර පහක් නැහැ ඔක ඔබට උන පිටු ඇදෙනවද නැද්ද ඔබ විතරක් ඉතුරු වෙලා ගෙදර අනිත් ටික මලුත් පිටු ඇදෙනවද නැද්ද අර ගෙදරත් ඒක උනා පටාචාරා පාට්ටු පටාචාරය ගෙදර 7න් 6යි අර ගෙදර 6න් 5යි ඒත් නෝන විතර ඇදෙන නෝන මටත් බාලා ළමයි දෙන්නයි මහත්තයයි අම්මයි තාත්තයි පස් දිනක් එක රිවර්ස්ටන් ගිහිල්ලා නාන්න ගිහිල්ලා ඒගොල්ලන්ගේ හෝටලේ අයිනේ පස් දින යනවතු නෝන විතර දැන් ඕක අපිට උනත් පිටු ඇදෙනවද නැද්ද නිකන් කියන්නේ ඕක අපිට වුණත් අපි විතරක් ඉතුරුලා ගෙදර අනිත් ටික මලොත් පිටු වෙදනවද නැද්ද? එහෙනම් ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක පිටු වෙදෙන්න හේතුවක් තියෙනවා. එහෙනම් පිටු වෙදෙන්න කලින් සෝවාන් වෙන්න. මං කියන්නේ ඉච්චර. මොකද පිටු වෙදනොත් සෝවාන් වෙන්න බෑ. සෝවාන් වුණොත් පිටු වෙදෙන්නේ. ගෙදර යන්නේ බුදුන්ව නවත්තන්න. සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ පුතා තමයි ජේසුස් වහන්සේ. කුරුදේ යන ගහම බුදුහාමුදුරන්ගේ දෙවෙනි පුතා තමයි මුගලන් මහරහතන් වහන්සේ. ඔළුව වලින් ගහලා බුදුහාමුදුරන්ගේ අම්මගේ පැත්තයි තාත්තගේ පැත්තයි පැය 24ක් ඇතුළත තමූල ගාට වෙනවා. බඩේ ඉන්න ළමයාගේ පටන් මහාන වෙච්ච උත්තරමයේ ටික විතරයි දෙපැත්තෙන් ඉතුරු. එහෙනම් බුදුන්ට බැරි වුණා රැකගන්න, දෙවියන්ට බැරි වුණා රැකගන්න, ජේසුන්ට බැරි වුණා රැකගන්න, රහතුන්ට බැරි වුණා රැකගන්න අපි කරන්නේ. තව මෛත්‍රී බුදුහාමුදුර බුදු වෙන්න අවුරුදු 54 කෝටි 65 ලක්ෂයක්. 2025ට 54 කෝටි 65 ලක්ෂයක් එකතු කරලා බලන්න කොච්චර කල්ද ඒ වෙනකන් හතර පාගේ තෙල්ලන්න එන මෛත්‍රී බුද්ධ ශාසනය චුවර් නෑ තව අවුරුදු කෝටි ගණන් ගිහලා ලෝක විනාශය වෙන දවසට හතර පාගේ කට්ටිය වෙයි එහෙනම් ගේ හදනවට වැඩි වේගෙන් මොකද කරන්නේ සාලේ ඩයින් ටික අල්ලනවට වැඩි වේගෙන් මොකද කරන්නේ වොෂ්රූම් එකේ වැඩ ඉවර කරනවට වැඩි වේගෙන් මොකද කරන්නේ ළමයාගේ ශිෂ්‍යත්වයට වැඩි මොකද කලින් කරන්නේ දුවගේ හරි පුතාගේ හරි තමන්ගේ හරි මගුල් ගිය ගන්නවට මොකද කරන්නේ? තන්දාරේ මගුල් ගියා කාලද මේ? වලලපු නෝනල ගන්න පොළවේ වැලකට පරාදයි. වලලපු මිනිස්සු ගන්න පොළවේ වැලකට පරාදයි. ඔබේ දැනට ඇස් දෙකෙන් දැකලා තියෙන ළමයි ගන්න පොළවේ වැලකට පරාදයි. බය හිතෙන්නේ නැතුව. මේ පාරත් ඔබ ඒකට හේතුව අදලාද නැද්ද? එකම මවක් තම පුතු මල්ල දුකට වෙනම හැඬු කඳුලේ බිඳුවලට මෙහෙම මුහුදු දිය මදිවන කලට තවම සසරාලයයි ඔබට විගුදි මේ කවියේ තියෙන භයානකකව දකින්න මෙතන ඉන්න අපි හැමෝම මේ සසර ගමනේ මේ වැඩේට බහලා දැනට ළමයින්ගේ මිනි පුතාලගේ මිනි බදාගෙන හලලා තියෙන කඳුළු කොට එකතු කළා නම් මේ පෘථුවිය වටේ තියෙන හැම මුහුදකම වතුර වගේ අතරගුණ සෙල්ලම් මේ පාර මට වෙන්නේ නැහැ ඔබ ගැන දුර කරන්නේ මම කීයක් කිය මේ ළඟදී ගියා පිළියන්දල බණකට ගෙදර හිටපු දුවල දෙන්නම එකට ගන්න. තට්ටු පහක් ගේ. ලස්සන දුවල දෙන්නේ කවුරුද 20යි 22යි. රුසියා විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න. ලොකු දු වෛද්‍ය උපාධිය පොඩි දු ඉංජිනේරු උපාධිය. ඒ කැම්පස් එක දාලා ඒ දෙන්න ඩිග්‍රී කරනවා. ඒ දෙන්නට ගියක් කරන් දෙනවා රෙන්ට් එක 1 මිලියන් මාසෙ. ඒ සල්ලි තියෙන ගියා. ඒ ළමයි දෙන්න එහෙ ඉන්නවා අම්මා තාත්තා මේ බිස්නස් කරන සතුටින් විනෝදෙන් කාලේ
කොහොමයි ෆයිනල් දැන්. ෆයිනල් කියලා ඩිග්‍රී අරගෙන එන්න තියෙනවා. ෆයිනල් එකට මහන්සි වෙලා පාඩම් කරනවා. තවත් තුනෙන් විභාගෙදී. ඒක පාඩම් කරන්නේ ඒ දිනක යාළුවෙක් ඒ වයසේම දුවෙක්. ඒ ගෙදර ඇවිල්ලා නවතිනවා. තුන් දෙනා පාඩම් කරලා රැ නිදිනවා. දෙන්නට තුන් දෙනාට හොඳට නිින්ද ගියාට පස්සේ ඒ ගෙදර වයර් ෂෝට් එකක් විදුලි කාන්දුවක් වෙලා ඕකෙන් විසවායුවක් නිින්දෙන් ආග්‍රහණය වෙලා මේ ළමයි තුන් දෙනා මලා. ළමයි තුන් දෙනා මලා ආරංචියට නැන්ද පපුව බැලලා මලා. ඔය මල ගෙවල් හතරේ තුන් මාසේ බණ කිව්වා. සූදානම් නොවී සිටින. කොණ්ඩේවත් පාලනය කරගන්න බැරි කෙනා මොනව පාලනය කරන්නේ? ඔය ටික උනොත් අප්‍රමාදී වෙන්න කියන්නේ ඒකයි. ඔළුවට ගිනියගෙන ඉඳලා මේ වැඩේ කරගන්න කිව්වේ ඒකයි. මේකේ හොඳ තැන් හොයන්න එපා. ඔය රම්කඳ වල කොට රත්තරන් කාගරුවක් කියන්නේ නම් රත්තරන් මැනික කියලා. හැබැයි රත්තරන් කියලා දෙයක් නැහැ. ඈලි 32ක් තියෙනවා. කන හැරුවොත් රත්තරන් නම් ඇවිල්ලා නැහැ කලන්දුරු නම් ඇවිල්ලා. රම්කඳ උදේට දැක්කොත් එමේ ඇද්දගේ දෙදීරක් නැහැ කපනක්. දැන් විදුලි මේ ඈලි 32ක් ගියාගෙන නටන්නේ. කෑලි 32යි 32 හැඩ දෙකයි. එක හැඩයක් පිරිමි එක හැඩයක් ගෑනු. පිරිමි හැඩයට පියදාත කියනවා ගෑනු හැඩයට පියවති කියනවා. පිරිමි හැඩයට ශාරුක් ખાන් කියනවා ගෑනු හැඩයට ආචාර්ය රායි කියනවා. ඉතින් නම මොකක් බලුවද ඇතුලේ තියෙන මොනවද? රත්තරන්ද ජීවිත. මිහිරි දේවල් එකතු වුණාම මිහිරිද නම් මధుර දේවල් එකතු වුණාම මధుවිත නම් රසවත් දේවල් එකතු වුණාම රසවිත නම් ජී එකතු වුණාම කියන්නේ ජීවිත. ඒ ජීවිත කියන වචනේ තේරුම බලන්න. ජීවල එකතුවක් ඔබ ඉන්න පළාතේ ජී කියන්නේ මොනවද? මන් දන්නේ මේ පොස්ටි බල මොනවද කියලා. අපේ පැත්තේ ජී කියන්නේ ජරාවට අපි කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවල ආසන. අංගල්ල මගේ ගම. ඒ ජී කියන්නේ පොඩි උන්කක් අක්කා. ජී කළා. ජී කියන්නේ ජරාව. ගිරිමානන්ද සූත්‍රයේ බුදුහාමුදුරේ වචනේ පාවිච්චි කරනවා. කතමා චානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. ඉදානන්ද වික්ඛු සබ්බ සංකාරේ අට්ඨියති හරායති jigucchati. jigu විච්ඡති. මේ අසුතවත් පුදජනයා හරි වටිනාකමක් දීලා ජීගු ගොඩකට ඉච්ච වෙනවා. jigucchati කිව්වේ ඒක. ඒක රංගදක් කිව්වට රත්තරන් නැහැ. ඒස්ලොම් නියද සම්මස්නහරට ඇටමිදුරු වගෝඩ හදවත අක්මාව මුත්‍රාදී පිත්තාදී කුඩා වඩවල මහ වඩවල සිමසුරු කප කලාඳුරු දහඩිය අසූචි මුත්‍රා මුත්මුතු නම දොරක් තියෙනවා. ඒක තමයි රත්තරන්. කන් දෙකෙන් කලාඳුරු ඇත් දෙකෙන් කප කන. කටින් කෙලසෙම කිහිලි කිල් මුළු ඇඟෙම දාඩිය. මර මුත්‍ර මාර්ග වලින් අසු මුත්‍රා. දැන් රත්තරන් කියු ඇයි මම එක කිව්වා අද ඉඳන් නියම බෞද්ධයෙක් කියලා. හරි බෞද්ධයෙක් වෙන්න ඇත්ත බෞද්ධයෙක්. රත්තරන් කියන්නේ බෑ. කෑලි 32කම තියෙන අසුචි නම් ඔකට රත්තරන් කියන්නේ කොහොමද? මැනික කියන්නේ කොහොමද? ඒතර ගැළපෙන නම රත්තරන්ද ජරාවොඩ. රත්තරන්ද ජීගොඩ. රත්තරන්ද කක්කගොඩ. අද ඉඳන් ඇත්තට අද ඉඳන් මැදෙන් කියමු ගන්නවා නම් මගේ රත්තරන් කෑවද කියලා ගන්නවා. මගේ Google කෑවද කියලා. මගේ මැනික මොකෝ කරන්නේ කියලා දාන්නවා මගේ කක්ක කොට මොකෝ කරන්නේ. සයයට වේද රස මුසුවත් කන්නේ. ගඳට වේද ඇඟ සුවඳ කවන්නේ. ලෙඩට වේති මේ මිලෝ සතුන්නේ. උමට මීට සැපේ. ගඳ ගන්න ඉඳ සුවඳ. බුදුහාමුදුර අපිටත් කිව්ව ගන්න. මේ අපි ඔක්කොම නවත්තලා ගැලීපෙන් එකවරක් ආම්දුර කෙනෙක්ගේ කායයේ ඇතුළේ මොකක් හරි තියෙනවා නසනීප චර්ම රෝග ප්‍රශ්න තියෙනවනේ. ආම්දුර කෙනෙක් අහනවා බුදුහාමුදුරන්ගේ මගේ කයේ දුගඳක් තියෙනවා මොකද කරන්නේ? මානස සතුන් තෙල් ටික. ඉතින් බුදුහාමුදුර අපිට 2.5 හැව ගන්න කියලා ඔබ දන්නවා සතුන් තෙල් ලීටර මිලියනයක්. අපිට ගන්න තියෙන මිලියන් ගානක එකක්. ඔබ 2000 දෙකක් කර ගාලා මෙහෙකට දාගන්න. සුවඳට ඉන්න ලස්සනට ඉන්න හැබැයි ඇත්ත දකින්න. රවට්ටන්න යන්න එපා. මම සුවඳ නෑ මම ගඳයි. ඒකයි උඹේ පිටින් ගන්න. මේකෙදුද මේක මං කියපු එක තේරෙන්නේ නැද්ද? අපි මේ පට්ටපල් ජෝක් එකක් ගන්නවා වගේ. කයි දාගෙන බෝඩ් දාලා මේක තේරුණා නවතිනවා. රිය නිකම් හරිය වෙනවා මේකයි. ආර්යෙක් වෙන්නේ ඒකයි. එහෙනම් මෙච්චරකල් දුවලා තියෙන පිස්සු ගමනක් ඔබට තේරෙනවා. රිය හරිය වෙනවා රවුම් ගහපුවා රෝධ කරපුවා නිකම්ම නවතිනවා නිරෝධ වෙනවා. නිකම්ම නික් වෙනවා නිකම් මේකයි. මේ ලෝකේ මුලාදායක වැඩ පිළිවෙලක් ඇද නවතම සක්කාය දිට්ඨි දුර වෙනවා මේකයි. එහෙනම් මේ පස්කොලෙන් තමයි සියලු දේව විනාශුනේ. බලන්න ගිහිලා අහන්න ගිහිලා ඉන්න ගිහිලා රස විඳින්න පහත ලබන්න ගිහිලා ඔය හරහා ඇති වෙච්ච මේ ලං කරගෙන මේ මහා ශෝක පරි දුක්ඛ ලක්ෂණගෙන ඒකට යලි යලි ආද කරන්න ගිහිලා මතු සසර ඕකනි ඉතර මිනිස්සු කිව්වේ ගම්පහෙන් ගෙන අම්පහේ ගුණා. ඒකනේ මේ ගම්පහනේ හරියට හරි. ඒ ගම්පහ දෙත්තේ ගොන්නු කියන දේ කිව්වේ. පහට ගම් වෙන හින්දගෙන ගම්පහක්. පහට ගම් දෙනකොට අම්පහක් වෙනවා. ඒක තමයි ඇහැකන නාසය දිවකයි.
ඒ ගම්පහෙන් ගෙන අම්පහේ ගොම්පැටිය තමයි මේ බණ කිව්වේ. බණ ඇහුවා. ඒතර අපි දෙගොල්ලෝ මොයි ගොම්ගඩේ කියලා කියනවද? එහෙනම් අන්න ගොමේ අම්පහ දාගෙන ආපහු ගම්පහ වෙනවා ඊළඟ අම්පහත් දෙනවා. ඔන්න ඉපදීපු කියනවා කිව්ව එකයි. රහතන් වහන්සේලාට අම්පහ දිනනවා ගම්පහ නැහැ. මතු උපදින්නේ නැති. එහෙනම් බලන්න ගිහිල්ලා නම් මේ විනාදේ උනේ අහන්න ගිහිල්ලා නම් ඉවිඳ ගිහිල්ලා නම් රස විඳින්න පහද ඔය පහට සුව පහසුවට ගිහිල්ලා අපහසු වෙලා පස්සේ පහත් අවුල් වෙලා පහට අනු කියලා පණුවෙක් නම් වෙන්නේ මොකද්ද මේ හොඳ? ඔකට සතු වෙන්න හොඳ බය වෙන්නේ. පහට සුව පහසුවට ගලේ හැබැයි පහසුවට ගලාට අන්තිමට අපහසු වුණා. අපහසු වෙලා ගෙනාවු පහත් බලන් ඉඳදී අවුල් වුණා. පහ අවුල් ඒකයි පවුල් කියන්නේ. පහට අනුව ගියේ කාන්දර පණුවෙක් වෙනවා. විදුරු රජ බිසව මේ ඇත්ත ජාතක. රජ බිසවකුයි රජෙකුයි හිටිය ආදරෙන් මෙලිලා. රජ බිසව මරුණා. රජ බිසව මරුණාට පස්සේ ගිහිල්ලා උපදින්නේ පණුවෙක්ගේ ගෑනකට. රජා අඬාට ඉන්න ආදරේ වැඩිකමට මිනිහ වල්ලන්නෙත් නැහැ. ඒ තරම් නෝනට ආදරේ. රත්තරන් දෙනක දාගෙන තෙල් දාගෙන කාමරේ ගියාට බල ඉන්නවා. රිසිවරයෙක් මෙයා රට පාලනය කරන්නේ රටත් අරාජික වෙනවා මෙයත් විනාශ වෙනවා. රිසිවරයා කියන්නේ අපේ බුදුහාමුදුරු බෝසතාණන් වහන්සේ එන්න මාත් එක්ක නෝන ගිය දර පෙන්වන්න කියලා වත්ත පහලට ගෙනිහිල්ලා පණුවෙක් වෙලා පණුවෙක් එක වෙදිලා ඉන්න නෝනව පෙන්වනවා. මෙන්න ඔබේ නෝන දැන් ඉන්නද? කාරලා කෙල ගහලා ඇවිල්ලා අර මිනිහෙක් ගිහලා බලලා තුච්චලා විනාශ කරන්නේ. රජාට ඇතිවෙච්ච අප්පිරිය. මේ පාස්පෝලත් එක්ක වෙන සිද්ධිය රැගෙන. පහට අනුගේ පණුවෙක් වෙන්න වෙනවා. ඒ පහ අවුල් වෙලා මේක දුක් විඳින්න වෙනවා. පහට සුව ගන්න ගියදී අන්තිමට අපහසු වෙනවා. පහ නිකම්ම අවුල් දැන් අවුල් වෙච්ච ගියක් වෙනවා. පහ අවුල් නැත් වෙන්නද? පහ අවුල් නැත් වෙන්නලා මන් ටික නවත්තන්න. ආද එන සාදුකාරය. පහ කිව්වේ ඇහැට රූප කනට ශබ්ද නාසයට සුවඳ දිවට රස. කයට පහස. අසාද වදිනකොට යාළු වෙනකොට අපි පාර්ට්නර් කෙනෙක් හොයනකොට ඔය පහ බලනවද නැද්ද? රූපේ බලනවද නැද්ද? ඔබ කරුක දෙය කියන්නේ නැත්තම් ඇස් දෙක බැඳගෙන පාරට බහලා ඇගේ වැදිච්ච එක බැඳගන්න. නැත්තම් හිඟන්නේ කිඟන්නේ ඇද්ද කියලා කවුරුත් අරේ බඳින්නේ කවුරුත් නැහැ මම බල. එහෙම කරනවද අපිට වැඩි හොඳ රූපයක් හොයනවද නැද්ද? රූපේ බලනවද නැද්ද? රූපේ බලලා දැන් ඉතින් මනමාලිය බල කෙල්ලක රූපේ ලක්ෂණයි සද්දේ නැහැ. ගොල්ලුයි. කැමති වෙනවද අප්සෙට් කියලා එනවද? එහෙම ගියේ නැහැ සද්දේ. කෙල්ල ලක්ෂණ උනාට සද්දේ නැහනේ. කියලා අප්සෙට් කියලා ඇවිල්ලා සද්ද දින කෙනෙක් හොයාගෙන බැද ගන්නවා. බැදගෙන රතියක් විතර ගියාම අරුන්ට තේරෙන්නේ. සද්ද නැති ගා බැන්දනම් ගොඩ පියා. මේ ළඟදී මම දැක්ක ගොළු කෙල්ලෙක් බැදලා දෙනවා කොල්ලේ. ඌ ගොඩේ සද්දයක්. ගගා හින්ද තියෙනවා. දැන් රූපෙත් බලලා සද්දෙත් බලලා සුවඳත් බලනවද නැහැ. ළඟට යනකොට ගඳ ගහනවා නම් ගේනවා. මේ අතපත ගානකොට රෑච් එකක් එනවා. රෑච් එකක් හරිබේ කරකොතු ඇවිල්ලා එන්නේ මේ අවුල් දිගන බලකට එහෙම වගේ එන්නේ පස් පොලේ සුව. අපි ළඟ ඉන්ද්‍රිය පහක් තියෙන මේ පහට සුව දෙන්න පහසුවට. පහක් ගේනවා නෝන කියන්නේ ඒකයි. මාත්‍ය බුදුහාමුදුරු දේශනා කරනවා පිරිමි කැමැතිම පහ තියෙන ගෑනු ළඟ ගෑනු කැමැතිම පහ තියෙන පිරිමි ළඟ. ඒක තමයි ලෝකේ වැඩිම ආකාරයනේ. මොකද දැන් විසම වෙලාව සම වෙලා ගිහින් දිනවා දසමක. අර ස්ත්‍රිය පුරුෂ රූපේ තරම්, ශබ්දේ තරම්, ගන්ධයේ තරම්, රස තරම්, පහස දෙන වෙන තරම් දැනක් නැහැ. පිරිමියට ඒක තමයි ලෝකෙ වැඩිම ඉල්ලුම දැක්වෙන්නේ. දැන් අපි ඕකනේ මේ පුරුද්ද අපිට කවුරුත් කිව්වේ නැහැ නේ. ගෑනුදිය පිරිමි ගෑනුදිය බලලා ගෑනු පිරිමිදිය. අර මොකක් හරි හේතුවක් නිසා අර සම වෙච්ච පිරිසක් සුළු පිරිසක් අද ඉන්නේ. හැබැයි මේක මේ ආකර්ෂණේ නාම තියෙනවා. ඒතර ඔය පස්කොල පිනවන්නේ බඳින්නේ ඕකට. පස්කොල දැන් පහට සුව දෙන්න ගෙනාවට ඔක ගෙනාවු දවස් ඉඳන් වැඩි වෙනවද අඩු වෙනවද? ගෙනාවු දවස් ඉඳන් ඔය පහ අවුල් වෙනවද නැද්ද? මට ඔප්පු කරලා වෙන්නන්න පුළුවන් ගෙනාවු දවස් ඉඳන් අවුල් වෙනවා කියලා. කැමති නම් ධාතුකාරයක් දෙන්න නැත්තම් නිකන් නැත්තම් මම බැලුම් ගන්නවා පාස්. කැමතිද වෙන්නනවට එන සාදුකාරයක්. ගෙනාවු දවස් මොකක්ද කරන්න බෑ. එදාට සාලේට ෆොටෝ එකක් දාන්න. සාලේට හැමදාම ෆොටෝ දැන් කවුරු තුනේ පාන්න නැගිටිනවම දෙල් කියලා දාලා පාල් දාලා තියෙනවා. මම මේ නැගිටලා ගත කරගලත් නැහැ පොඩ්ඩේ පිරලත් නැහැ. මේ දින වලං හොදන එක මේක දාපු මදින ෆොටෝ එක. ඒ ෆොටෝ දාලා දින ජීවිතේ කවුරු හරි යාළුවෙක් ජෝක් එකට හරි FB එකේ දැම්මොත් ඌ වරන් ගන්නව කයි කරා. ඒක ඇත්ත ෆොටෝ අවුල් ෆොටෝ අපි දානවා. ඒතර වෙඩින් ෆොටෝ එක හොදටම දානවද නැහැ? ඇයි ඒක දැන් එදාට දාන්න තියෙන සියලු කැටයක් දාලා තියෙන්නේ. මේක එක අප් කරලා තියෙන්නේ මේක අප්. ඒ මේක එකේ මේ දෙකේ අඩුපාඩු දෙක ඔක අපි අප් කරනවා. ඒක මේක එක අප් කරන්නේ ඔකට කියන මොකක් කියලා. මේක. මේකප් උනන් too much වැඩිපුර දාන්න කවුද? පිරිමිද ගෑනු. ඉතින් ලංකාවේ පිරිමින හරි බව ගොඩක් මේ වෙඩින් එකකට කලිසම් විතරයි මහන්නේ.
අලිසම මහාන බෝට් එක රෙන්ට් එකට ගන්නවා දැන් 2500ක් කෝට් තියෙනවා ගන්න. ෂර්ට් එක පරණ එකක් හරි ඇඳලා අත් දෙකක් කොල්ලට එකක් විතරයි පේන්නේ ටයි එකේ ආරුණකින් ඉන්න ගන්න. ඒක කොහොමද 2500 ගොඩ යනවා අය ලක්ෂ ගණන් දීලා කාට හරි කියලා අන්දා ගන්න. අන්දෙන් මම ලස්සන ඉඳ පැත්තේ නෙත්ති ලක්ෂ. අන්දාගේ ඉඳලා අවතර කැන්දාගෙන යනවා. දන්නේ නැහැ මේ දාගෙන යන්නේ. තේරුම් නැද්ද? අන්දා ගන්නවා නේද? ලක්ෂ ගණන් දීලා අන්දා ගන්න. දැන් ඔය ටිකක් ගිහලා ඇඳන් ගියාට පස්සේ ඔක්කොම අයින් කළා. සාමාන්‍ය ඇඳුමක් ඇඳුවා තාම වරුවයි. දැන් ඇඳන් ගියා දැන් මේකප් ටික අයින් කළා, ජුවලරිස් ටික අයින් කළා, අර දිලිසෙන ඇඳුම් ටික අයින් කරලා සාමාන්‍ය ඇඳුමක් ඇඳුවොත් දවල් බෝරුවේ දීච්ච CNC එකදී ඒක වෙනවද 60ට බයි. මට මෙලගේ පව් කියලා හිතුණා නිකවරදී 40 වෙලා ඒක. තාම මට 40 විතර වුණා. මට පව් කියලා මම විස්තරාට කියන ඉතර දිනවා. ඒ කියන්නේ කාටවත් මේ ඉතිහාසයේ වැඩි වෙලා නැහැ. ඒ කියන්නේ මේ හම්බ වෙලා කියනම නගින කලාවද බහින කලාවද? ගෙනාවුතෝද টොප් එක CNC එකට ඩිස්ප්ලේ දාලා ලස්සන කරලා තියෙන්නේ. එයා අන්න ගෙනාවා. මේක CNCයි. හැබැයි ගෙනාවු මේ වරුවෙන් වැඩි වුණාද අඩු වුණා. ඕකේ සියලු ගැටයන් 35. 35 40 නෝට 40 සැඳරි එනවා. 45 වෙද්දි දෙපැත්තෙන් ගොන්නේ දෙනවා 50 වෙද්දි දත් එල්ලෙනවා 55 දත් ඇල්ලෙනවා. දත් ඇල්ලලා ගෙත් ඇදලා ලොන් ඇදලා කකුල් කරලා කරලා ඇල්ලලා කරපුතු වෙන්නේ. 65 වෙද්දි මේක කරකුට්ටම් වෙනවද නැද්ද? වෙනවද නැද්ද? උනාද නැද්ද? වෙනවා. උනා. ඔය රූපේ අවුල් වෙනවද නැද්ද? සද්දෙටත් ඔය කියන හම්බෙච්ච කාලේ කනේ මීපැණි දානවා වගේ. දැන් ඕයින් කියනකොට ඩොල් ඩොල් ගන්නවා සද්දෙට. එදා ළඟට යනකොට පිච්ච මන්තුවද රෝද මන්තුව දාවට දැන් කිට්ටු වෙන්න බෑ හංගල් දෙනවා. අර වයසක උන්දරලා ඉන්නේ අමුද ඒකට කියන හංගල් සිංහලෙන්. හරි ඒක මේ නරක එකක් නෙමෙයි. ඒක තමයි හංගරට දෙවේලිච්ච ගණක් කියන්නේ. ඒ තමයි හංග. දැන් එදා ඕලු රෝද මන්තුවද ජැස්මින් එහෙම ආවේ. දැන් ඉන්නේ හංගල්. දැන් රූපෙත් තවුල්, සද්දෙත් තවුල්, දෝදත් තවුල්, අතපත ගන්නෝනේ රළු ගොඩලු, බොරළු ගොඩක්, කරපොතු ගොඩක්, කොරළු ගොඩක්. දැන් වේදිලා ගිහිල්ලා දැන් කිට්ටා දෙන්න පුළුවන් නැගී. ගේන දවස්වල දිගිනවා වේ හොඳ කොච්. දැන් වේදිලා. දැන් මේ පහම බලන් ඉඳදී අවුල් වෙනවද නැද්ද? වෙනවද නැද්ද? ඉතින් ඒක තමයි ඉස්සර වෙලේ පහ අවුල් වෙන හින්දා. පවුල් කි. පහ අවුල් පවුල්. ඔය පහට දෙන ආහාර සැලුවනම් පහ අන්සල් පන්සල්. මම පන්සල් වුණා. ඔබ පවුල. බුදුහාමුදුරගේ පවුලද පන්සල්. ඒකේ හොඳම උදාහරණය හෙට වෙඩින් එක නන්ද කුමාරයා. ඒක නිකම් වෙඩින් එකක් නෙමෙයි රාජකීය වෙඩින් එකක් රටේම ලස්සනම කෙල්ල. ජනපද කල්යාණි පදි. ජනපදයේ හිටපු ලස්සනම කෙල්ල ජනපද කල්යාණි. ඉස්සර කාන්දාවේ ලස්සන වයින් ක්‍රමයක් තියෙනවා. කේස කල්යාණි, දන්ත කල්යාණි, චවි කල්යාණි, වයෝ කල්යාණි මාංශ. ඔය කෑලි පහ ඔය කල්යාණ පහ දෙන කෙනාට පංච කල්යාණි. දැන් අද කල්යාණිලා හිටියට පහ නැහැ. කල්යාණිලා හැමතැනම පහ දෙන්නේ නැහැ. එදා පහම දින කල්යාණි පංච කල්යාණියෝ හිටියා. ඒ ලස්සනම ගෙනාව මෙන්න මේ ජනපදයේම ගෙනා දැම්මද? දැන් ඔක්කොම කරලා මහා ගෙයක් හදලා මාලිගාවක් හදලා ගෙදර විදින්න ලෑස්ති කරලා රාජ්‍ය උතුරු බලන් ගන්න ඒක දාන්න. මේ ඔක්කොම දීදී අද දෙනවා දාන්නේ. දානෙට වඩේ බුදුහාමුදුරුවෝ දාන දීලා ඉවර වෙලා පාත්‍රයේ අතර දීලා යනකම පිච්චිච්ච වැදිරියක් පෙන්නලා ඊළඟ දිව්‍ය ලෝකෙට කියලා දේවතාවෝ පෙන්නලා ආරාමයට ඇවිල්ලා මොකද කරන්නේ? නන්ද මටත් බැරි වෙච්ච එක නමුත් මැණික් කරලා රජ වෙලා රතුරින් ඉන්නවා කියලා අල්ලම් මාන කරා. මල්ලිට මොකද කළේ? මහාන. දැන් කාට හරි දෙලු ඔය ෂුවර් එකට බුදාට රජකම දෙන්න තමයි යෝග කළේ. ඉතින් බුදාට මොකද? දැන් ඊළඟ රජකම ආව කාටද? පරම්පරාවේ සුද්ධෝදන රජතුමාන් උන්වහන්සේට අත්තලා මල්ලිට ගියා මල්ලියෝ මාන කළා. දැන් බුදාට දිදුවා මේ රාහුල කුමාර. දැන් රාහුල කුමාර මොකද? ඉදිරි මේ ලෝකයේ ඇත්ත දැකපු අම්මලා තාත්තලා දරුවා දාන්නේ දුකට සැප. දරුවෝ දාන්නේ දුකට සැපනේ. මේ ලෝකයේ ඇත්ත තාත්තා. මේ ලෝකයේ ඇත්ත අම්මා. අම්මා මේනි. බුදු පියාණන්. මේ ලෝකේ නියම රජා බුදු රජා. ඔය දෙවි උත්තමෙක් දැන් දුකේ බුදු. අනිත් ඔක්කොම ගන්න දුකට දාන එක. මේ උත්තමෙක් දැන් දුක බුදු. එන බුදුහාමුදුරුවෝ තේරෙන්නේ මේක හරි සරලයි සිංහලයි. මේක තේරෙන්නේ මම මේ හරි තරලට කිව්වා. පාලනවත් පොත නැහැ. දැන් එහෙනම් වෙනත් කරලා තියෙන මොකද? වැඩ ටික කරන්න ඔයත් ගන්න ඕනේ නැහැ. දැන් අපි මොකක් කරේ හේතුවක් හින්දා මහන්න. මහා උත්තමයේ අන්න මහා අන්න රකින්න ඕනේද මම මහන්න. උන්වහන්සේ දෙන්නපු සිව්වරි සත් ඒවත් චතුරාර්ය සත්‍යයට උර දෙන්න. සිවුරකට ගියා. උන්වහන්සේ දෙන්නපු මේ සංකර වැඩ පිළිවෙල ගෙවල දාන්න ඕනේ. සංඝ වුණා. මේ බිහි කර යන අසාර වැඩ පිළිවෙල ෂෙයා කරන්න ඕන කියලා. මම භික්ෂුවක්. ඒ ඔය වචනේ ඔය පවත්තන වැඩ පිළිවෙල තේරුමක් නැති හින්දා අපවත් වෙන්න ඕනේ ඉඳ මෙතෙන්ට. පවත්තන එක නවත්තලා අපවත් වෙනවා නෙවෙයි.
ඊනොම හැම වචනයකම තියෙන අර්ථයක් මෙතෙන්ට එන්නේ ඒක වැඩිපුර හිතන්න එපා. ඔතන ඉඳන් වැඩේ කරන්න. ඔය එකක්වත් අඩු වෙන්නේ නැහැ. මං කියු දේ තේරුණොත් එහෙනම් අද ඉඳන් මේ අවිද්‍යාව දකින්න. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධය අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය. මෙච්චර කාල සැප තියෙන්නේ මේ දුර කියලා හිතට ඇත්ත දකින්න නැතුවයි සැපුවේ. ඇත්තටම සැප දෙන්නේ අල්ලගත්තොත් අත්තට. අත්තරීම නාතයි, නොයලීම නාතයි, නිදීම නාතයි, නිවනම නාතයි. අල්ලගත්තොත් නාත තන. මෙලවත් නාතයි, පරලවත් නාතයි. ඔබට චන්දරාගයටවත් තුන සසරක්. ළමයේ ඇති පහලට යනවා. ගේ ඇති පහලට යනවා. වාහනේ ඇති පන්ති පද කරන්න. මගේ ජීවිතේ මම දැකලා තියෙනවා ළමයින්ට පෙරේතකම් කළා. මල පෙරේත වෙච්ච ළමයි. ළමයි එක්ක ගේන්තිය මලයක් මේ හිතේට අපිට මලයක් වෙච්ච උත්තරන් යනවා අපේ පන්ත. ගේ හදලා ගෙට ඇවිල්ලා ගෙවල වෙච්ච උන් ඉන්නවා. මේ භූමිය වලට ඉලන් වලට හිර වෙලා බහිර වෙච්ච අය ඉන්නවා. වාසනාව අවඩගෙන උපයෝග කරගන්න එපා. මේ ටික භුක්ති විඳින්න, තියෙන සැප ටික භුක්ති විඳින්න. අහු නොවි. සෝතාපන්න වෙන අහු වෙන්නේ නැහැ මේකයි. එයාගේ අතේ තුවාලයක්. වස බඳුනක් මෙතන තියෙනවා. තුවාලයක් තියෙන කෙනෙකුත් ඉන්නවා. අතේ තුවාලයක් නැති කෙනෙකුත් ඉන්නවා. දෙන්නම වස බඳුනට අත දානවා. තුවාල තියෙන කාට විස වෙනවා. නැති කෙනාට විස වෙන්නේ නැහැ. සෝතාපන්න කෙනෙක් තුවාල නැති කෙනා. පුතජන කෙනෙක් තුවාල තියෙනවා. එනවා තුවාල උද කරගෙන අසහාර බඳින්න පුළුවන්, ළමයි හදන්න පුළුවන්. සාර්ථක පෞල් ජීවිතයක් පුතජන කෙනෙකුට ගෙවන්න පුළුවන් සෝවාන්. එහෙනම් නැති වෙන්නේ මොකක්ද? පෞල් ජීවිතේ. එහෙනම් අද කරන බොරු විරුද්ධ දහස වෙනවා. පෞල් ජීවිතේ. ඇත්තටම අමංක ආදරයක් තියෙන සෝවාන්. නැත්තම් ජෝර කරන්නේ නැතුව අම්මා තාත්තා මරන්න පුළුවන් එකාට නෝනට මහත්තයට බොරුවක් කරන්න බැරි. හැබැයි සෝතාපන්න වුණාට පස්සේ කාමචාරෙත් තනතයි, මිත්‍යාචාරය කොහොමද තනතයි කියලා දන්නවා. ඒ අය ඔය වැඩේට වහින්නේ නැහැ. ඉතල හිත සසර හේතුකට වෙන්නේ. තව අනාගාමී ගොඩේ උඩ වෙන්නේම නැහැ. අරියත් උන මලක් පවක් වෙන්නේ නැහැ. සියලු පව වලින් විදා බාහිර පාපයෙන් කිවි. එහෙනම් සෝවාන් වෙලා වදින්න පුළුවන්. සකු르දාගාමීලා බිස්නස් කරගෙන වැදලා ඉන්න පුළුවන්. අනාගාමී වෙච්ච රට ගෙදර ඉඳන් යුතුයකම් ඉෂ්ට කරගෙන කාමයෙන් මිදලා මනසින් ඉන්න. ඉතින් ඉතින් කරන්නේ මොකද්ද නවත්තන්න? මහාන වෙන්නේ මහාන වේ හේතුවයි. ඔළුවන් නම් ලේසි. මෙතන මාර්ගී ජීවපසේ හොඳටම අහුයි. රට දුප්පත් වුණාට රට බංගලොත් වුණාට පන්සල් බංගලොත් නැහැ. අපේ බන්දල ඉන්න 30 40ක්. තාම මේ ගම්වල තාම දාන්න ටික අහන්න. කැමති ගන්න. අපිට අඩුපාඩුවක් නැහැ. ඒක මේ මහා උත්තරයක පාරමිතාවක්. ඒක ඔබට පුළුවන් නම් මෙතෙන් බැරිනම තිනන්න කිසිම දෙයක් වෙනස් කරගන්න නැතුව සෝතාපන්න වෙන සෝවාන් වෙනකොට නැති වෙන්නේම මේ ගොංක මං කිව්වේ මේ විතර කල් මේ බල අහා ඉබ ලෙවකකා පහතලම තනි කර දුකටනේ වැටලා තියෙන්නේ. ඔන්නෝක තේරෙනවා නම් කායික සත්‍ය දුක්ඛික සක්කාය දිට්ඨිය. එනම් විතර කල් දිල්ලුතර කරක පවත්තන්න ඇදුවට ලෝකේ අදාර ලෝකයක තේරුණා නම් මොකෙක් වෙන්නද සබ්බ ලෝකේ අනුගත ගන්න. සියලු ලෝක වල නිදහස් වෙනවා. අන්නේ මේ ලෝකේ විතර ලෝක. ඒක කරගන්න. ගැටලු ප්‍රශ්න දෙන අය මේ වගේ තැනක ලොකුණක් කියන්නේ දැන් පැය දෙකකට කිව්වෙන් බණ අහලා තියෙනවා. තවත් කිව්වොත් බඩගිනියක් තියෙනවා, පොඩියක් තියෙනවා. මෙතන වැඩවලටත් බාධා වෙනවා. එහෙනම් මේක දකින්න. ගැටලු තියෙනවා අපේ මහත්යලඟ නෝනාලඟ නම්බර එක තියෙනවා. ඕනම කෙනෙක් කතා කරලා දහම් ගැටලු අහගන්න පුළුවන්. ඒකට අපි ඕනම වෙලාවක සීනි 100ක් ඕනේ නැහැ දහම්. ඒකට අපි ඕනම උදව් කරනවා. ඉතින් කල්ලාන මිත්‍ර මෙරට ඉන්නේ ඉඳයි මේ අද්දුකේ ප්‍රත්‍යක්ෂ. වටමහාන වෙන්න කිසි හේතුවක් ඕමනාවක් හේතුවක් තිබුණේ නැහැ. හැබැයි අද දෙයියනේ කියලා මේ මහාන වෙලා ඉන්නේ. ඔය කල්ලාන මිත්‍ර සම්පත්තිය නිසා. ඒක හිතන්න පුළුවන් අය මෙතෙන් දෙන්න බැරි අය උදින කරගන්න. මේ ආත්මේ සෝවාන් වෙන්න පුළුවන් බව. මෙතන ඉන්න කවුරු විදියට අර පව් දෙකන කරු වම්ම තාත්තා මරලා නැති ඕනම කෙනෙක්ට මේ ලංකාවේ 175කට ආගම ජාතිය කුලය මොනවා වුණත් සෝවාන් වෙන්න පුළුවන්. try කරන්න. මුස්ලිම් අය, කතෝලික අය අපේ බංගලේ ඉන්න පච්ච ගහපු කොල්ලෝ මහාන. ඒද අපි හිතන්නේ උන් පිටු කියලා. හැබැයි ඒ ඇත්ත කතා කරලා බලුවොත් ඔබ දුර. උන් පටිච්චසමුප්පාදෙන් කතා. උන් පටිච්චසමුප්පාදෙන් මෙතන කිව්වේ. ඒ හින්දා උඩින් බලලා කිසිම තීන්දුවක් ගන්න එපා. ඔබ try කරන්න මේ කිව්වේ ඇත්තද බොරුද කියලා බලන්න. ඇත්ත නම් දරා ගන්න. තේරෙන්නේ නැත්නම් ගැටෙන්නේ නැතුව ප්‍රශ්න අහලා දැන්. හොඳ එහෙනම් සාදුකාරයක් දෙන්න. එහෙනම් මෙන්න නෝනාගේ උපන්දිනේට මහා තෑග්ගක්. මහත්ය නෝනට දුන්නා, දරුවෝ ටික අම්මට දුන්නා. නෝනා මේ යාළුවන්ට අම්මා තාත්තට ඥාතිට දුන්නේ ඉතින් එන්න කියලා කෝටිය බෙදලා දුන්නට වැඩි වැඩක් නෙවෙයි. මොකද මේ කෝටියෙන් යන්න තියෙන හතර පහයි කෑලි කිව්වා. මේකෙන් හතර පහයි බෙදෙන්න. සබ්බ දානං ධම්ම දානං
ජිනාති සබ්බ රසං ධම්ම රසං ජිනාති. එහෙනම් සියලු ත්‍යාගයට වැඩිය සියලු දානයට වැඩිය සියලු දෙයට වැඩිය මේ ධර්ම දානයයි. එහෙනම් බුදුහාමුදුරුවෝ බුදුවරු 1000ක් වඩා කළ දෙන දානයට වැඩි වර්ණනා කළ ධර්ම දානය උතුම් කරා නම් මේකෙන් එක්කෙනෙක්ගේ හරි මේ ගොංකම අවිද්‍යාව නැති කරගන්න හේතු වුණොත් ඒක දෙල්ලමඩ. ඔක තේරුණොත් ඔය ඉන්න ඩෙලිවෙම්ම ලය සිසිල් කරගෙන සිසිල් වෙච්ච ලයකින් සීලයකින් අරනෝනර දුක්ඛාවෙන් ඉන්නවා. ඔබට ඩෙලිවෙන් සරමින් ඔය කියන ඇඳුමින් කෝ කරගන්න පුළුවන්. ලය සිසිල් වෙච්ච දාට සීලයක් පිළිදෙයි. අන්න යාට ලෝකේ අල්ල ගන්න. කොරබදන්න, දගලන්න මානසිකත්වයේ ටික ටික අඩුවේ. අත්හැරේ නොයලේ මිදි. ඔය ටික කරගන්න. වහවා මේ කල්යාණ මිත්‍ර මැසුරුම ලබාවා. එන අපේ නෝනාගේ උපන්දිනේ දවසේ එතුමියටත් මහත්යටත් දරුවෝ පිරිස ජීවත් වෙන්න අම්මලාට යම් තාමේ ඥාතිතුවත් කල්යාණ මිත්‍රත්වයෙන් සම්බන්ධ වී සියලු දෙනාටම ඒ උතුම් සෝතාපන්න ඵලයේ පිහිටන්වත් සෝවාන් සකෘදාගාමී අනාගාමී අරියත් කියන සතර මඟ සතර ඵලවල පිහිටගෙන මේ අනාථ භයානක අසාරණිසි සංසාර ගමන කෙලවර කරගන්න සියලු හේතු වාසනා පිරු දෙනාට මේ මොහොතේ පටන් උදා වෙත්වා කියලා ආශිර්වාද කරනවා. එසේම වෙත්වා කියන අධිෂ්ඨානය හැමෝම ශබ්දන කර සාදුකාරයක්.